තෙරුවන් සරණයි ඔබට. අද අපි ලංකාව ගැන බැලුවත් ලෝකේ අනෙකුත් රටවල් දිහා බැලුවත් නිතර දකින දෙයක් තමයි ප්‍රශ්න විශේෂයෙන්ම නිතර ඇවිලෙන ස්වභාවයක් අපි දකිනවා. මිනිස්සු එක්ක වැඩ කරද්දී ඒ පිරිසත් එක්ක වැඩ කරද්දී gedara පරිසරයේ ඉඳලා රැකියාව කරන තරේ ඉඳලා මුළු මහත් සමාජයේම දිහා බලද්දී ඉතාමත්ම ඉක්මනට කිපෙනවා කියලා කියනවා. අපි එහෙම නැත්නම් ඊටමත් ඉක්මනට ඇවිලෙනවා කියලා කියනවා. පොඩ්ඩක් ඇති එහෙම නැත්නම් මේ කොස්ස ළඟින් මැස්ස යන්න බෑ. එහෙම නැත්නම් එතන හිම ගිහිල්ලා ගොඩාක් දුරද ගිහිල්ලා අවසානයේ බලල්ලු ගානට මිනිස්සු මරණ මට්ටමට එහෙම නැත්නම් මිනිමෙරුම් සිද්ධ කරගන්න මට්ටමට මේ ප්‍රශ්න උඩුදුවනවා. ඉතින් අන්න එහෙම සමාජයක් ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ඇවිලෙන සිත්වලට භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල පරම සුන්දර ධර්මයෙන් ඔබට මඟ කියා දෙන්න ඔබේ හිත නිවන්න අපි කටයුතු කරන්නේ දැවෙන සිතට ධම්සසිලක් වැඩසටහනත් එක්ක. ජාතියේ විශ්වසනීය රූපවාහිනී නාලිකාව අපි දසත රූපවාහිනිය ඔස්සේ POTV නාලිකාංක 18 ඒ වගේම ප්‍රීසෙට් නාලිකාංක 19 ඔස්සේ ඒ වගේම නවමාධ්‍ය අවකාශය ඔස්සේ අපිව නරඹනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ජාතියට බණමඩුවක් විදිහට සතියන්ත සෙනසුරාදාවේ අපි ඔබ වෙත අරගෙන එන දැවෙන සිතට ධම්සසිලක් වැඩසටහන සමගින් මෙතෙන් පටන් එක්වන්නට. ඉතින් අපි මේ වැඩසටහන ඔබ හැම දිනාටම පවුලේ පුංචි දරුවගෙන් ඉඳලා තරුණ පිරිස විශේෂයෙන්ම වැඩිහිටියන් ආච්චි අම්මසියා මේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් එක විදිහටම වැදගත් වෙන සාකච්ඡාවක් විදිහට අපි අරගෙන එන්නේ. ඉතින් අපි මේ හැමදාමත් අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලා මැදිරියට වැඩම කරවා ගන්නවා මේ සාකච්ඡාව පෝෂණය කරගන්න. ඉතින් අද අපේ මාතෘකාව මුලින්ම මතක් කලින් නම් අපි අර මුලින් කතා කරා වගේ මුලින් සඳහන් කරා වගේ ආවේග පාලනය සහ දරා ගැනීම තමයි අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ. ඉතින් මේ කාරණාවන් සාකච්ඡා කරන්න අද දවසේ අපි ආරාධනා කරා බොහෝම ගෞරවයෙන් මැදිරියට වැඩම කරන්න සජීවී වැඩසටහන වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දියුලුපිටියේ බලගල්ල සරස්වතී පිරිවෙනේ කෘත්‍යාධිකාරී ආචාර්ය හිඳගල ඥානාදාර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේටයි අපි ආරාධනා කළේ. ඉතින් අපේ ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම වැඩම කරන්න යෙදුණා. අපේ ස්වාමින් වහන්සේ බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව මේ මොහොතේ පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. මාතෘකාවට ප්‍රවේශ වෙන්න අද දවසේ වැඩසටහන ආරම්භ කරන්න මට හිතුණා මේක මේ අපේ රටෙන් නෙවෙයි යන්න ඕන යුරෝපයට කියලා. කියන්නේ අපි හැමෝම කතා කරන්නේ යුරෝපය ගැන බොහොම ආඩම්බරෙන්. එතකොට අපේ හාමුදුරුවනේ මේ යුරෝපීය මිනිස්සු ධර්මයත් එක්ක එකතු වෙන තත්වයක් අද සමාජය අපි දකිනවනේ. අද ලෝකේ හැමෝම කතා කරනවා මේ යුරෝපීය දැන් ධර්මයේ වළඳ ගන්න තත්වයක් තියෙනවා කියලා. අපි හම්බුනේ යුරෝපීය මිනිස්සු කොහොමද මේ අපි මේ කතා කරන අපි මේ කියන්න සූදානම් වෙන ආවේග පාලනය සහ දරා ගැනීම කියන කාරණාවට කොහොමද අපි හඳුන්වන්නේ මේ බෞද්ධ ධර්මයේ භාවනාව මේ කාරණාවන් යොදාගන්නේ? අවසරයි. ඔව් අපි දැන් ලක්ෂණ මහත්මයා කිව්වා වගේ යුරෝපේ නෙවෙයි දැන් මේ නයිජීරියාවටත් දැන් බුදුදහම ගිහින් තියෙනවා. එහෙමයි. රටවල් 68කට දැන් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙමයි. ඒ හේතුව මේකේ ප්‍රායෝගික පැත්තක් දකින්න නිසා. නිර්වාණය වුණත් පරලෝක වශයෙන් දෙයක් නෙවෙයි කියලා තමයි යුරෝපීය ජනතාවගේ අදහස. මෙලෝදීම ඒක සාක්ෂාත් කර ගැනීම. එහෙමයි. එතන ඉඳලා යුරෝප රටවල හුඟක් පන්සල් ආරම්භ වෙලා තියෙනවා. ළඟදී අර ඕස්ට්‍රේලියාවෙත් ඒ මහම වෙනවා හරි ඒ හාමුදුරුවන්ට ඒ තානාපතිවරේ පැහැදිලා මගේ හිත සැනසුණා මේ මාතෘකාවට අනුව ලොකු සහනයක් ගත්තා කියලා මේ එහෙම කතාවකුත් තියෙනවා. එහෙමයි. ඉතින් දැන් මමත් යුරෝප රටවල මගේ අවුරුද්දක දෙකක අත්දැකීම අනුව අපෙත් එහෙ විහාරස්ථාන 11ක් තියෙනවා එංගලන්තේ. එහෙමයි. ඒ වගේම භාවනා මධ්‍යස්ථාන තියෙනවා 25ක් මේ සුදු ජාතිකයන්ගේ තනිය පවත්වාගෙන යන ඒවා. අපේ රටට ඇවිල්ලා භාවනා මධ්‍යස්ථාන වල භාවනාව හදාarලා නමුත් ඒ රටේ කට්ටිය නම් මේ ස්ටේෂන් වල එහෙම ගහලා තියෙනවා භාවනා වැඩසටහනක් තියෙනවා මේ අහවල් තැන කියලා පවුම් මෙච්චරයි එහෙමත් තියෙනවා. නමුත් අපි ලන්ඩන් බුද්දිස්ට් විහාරේ සෑම සතියකම ධර්ම සාකච්ඡාවක් තියෙනවා. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ළමයි පවා එනවා. එහෙමයි අපේ. මම ඉතින් අර ඉන්ටර්වල් අවස්ථාවේදී මේ තේපැන් සංග්‍රහයක් කරනවා අපි ගානේ. එතෙන්දී මම බැලුවා මෙච්චර තරුණ කට්ටිය ලස්සන වාහන වල මොකටද මේ භාවනා කරන්න එන්නේ කියලා.
රහස් ගොඩක් ඔව් යුරෝපීය ජාතිකයන් ජාතිකයෝ භාවනා කරනවා 100 ගණක් ඇවිල්ලා මේක මේ අපේ බර්මින්ග්හම් පන්සලේ එහෙමයි වුල්වර්හැම්ප්ටන් පන්සලේ තියෙන ඉන්දියන් බෞද්ධ ගොඩක් කියන තැන් වල මං ගියා ඒ කට්ටියට හින්දි භාෂාවෙන් බණ කියන්නේ ඒ තුරුතුරු එකතු කරගත්තා. එහෙමයි. එතකොට මම ඒ යුරෝපා රටකට ගියේ මගේ අර MPhil thesis එක මුද්‍රණය කරන්න උනාට මගෙන් ප්‍රයෝජන ගන්න ගොඩක් තියෙන බව දැනගෙන හාමුදුරුවෝ පන්සල් බාර දෙනවා දේශනා වලට කැඳවනවා හින්දියෙන් බණ කියන්න යනවා. මම තවත් පොතකට කරුණු අධ්‍යයනය කරා මේ පුජ්‍යලෝ ආශ්‍රය කරගෙන. අපේ රට ඒකයි තායිලන්තේ බුරුමෙත් මගේ අත්දැකීම් තියෙනවා. මම කම්පෙයාර් කරලා දැන් බුදුදහමක් කියන්නේ විමසලා බලලා අත්දැකීම් ගන්න කියලා නෑ. හැමදේම හොයන්න කියලා තියෙනවා අපිට. කුතුහලයේ තිබුණාට කමන්නේ නෑ. ඒ හින්දා මම ඒ කට්ටියන් හෙව්වා ඇයි මේ භාවනා කරන්න එන්නේ කියලා. මොකක්ද දෙනා කිව්වේ මොකද? මට නිතරම කේන්ති යනවා. මට කොලෙස්ටරෝල්, ස්පයිනල් කෝඩ් එකේ ප්‍රශ්නයක්, කොන්දේ අමාරුවක්. බලන්න ගියාම මේ රටේ භාවනාව මහත්මයෝ මේ ඖෂධයක්. එහෙමයි. එතකොට අපි ඒ පැත්තට පස්සේ තව ටිකක් කතා කරනවා මේ භාවනාව අපේ රටේ ට වඩා 100% සාර්ථකයි ජපාන වගේ රටවල. මම ඒ ගැන මතක් කරන ගමන් දැන් යුරෝපේ කතාව ඉවර කරලා එමු. එහෙමයි අපි. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා දැන් මේක අහගෙන ඉන්න අය පොඩ්ඩක් වටිනා කාලේ නවත්තලා අහගෙන ඉන්නේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ රටින් රට පළාතෙන් පළාතත් මේ ආවේගශීලී ස්වභාවය වෙනස් පරිසරය අනුව පුජ්‍යලය අනුව. එහෙමයි. ඒ අනුව දැන් ධම්මපදයෙන් හොඳ උදාහරණ දීලා තියෙනවා බුදුන් වහන්සේ. බුද්ධ චරිතයෙන් පුදුම ප්‍රායෝගික උදාහරණ අපිට ගන්න පුළුවන්. ඒ අනුව මේ අපි ධර්ම සාකච්ඡා අහලා තමන්ගේ මේ කේන්ති පාලනය කරගත්තා ඉන්නවා. දැන් මේ මාතෘකාව දීලා තියෙන්නේ මට නම් දැන් මම අධික කෝපයටපත් වෙන කෙනෙක් නම් තාමත් එහෙමනම් මේ බණ මට අභියෝගයක් දැන් බණ කියලා යන්නත් බෑ. නමුත් මම ඒව හරියට පාලනය කරගෙන ඒ සඳහා පුජ්‍යලිකව විසඳුම් හොයමින් ඒව ඉදිරිපත් කරමින් යන හාඳුනමක්. එහෙමයි. ඒව ටිකක් බෙදා හදා ගන්න අපි දාන අනුකේ යැපෙන අපිට අපේ යුතුයකමක් මම ඉතින් දසන් මහත්තයා ඇතුළු දසතේ අයට මම ස්තුතිවන්ත වෙනවා මට ඒ ණය බැඳු ටිකක් නිදහස් වෙන්න අද අවස්ථාව ලැබීම සම්බන්ධව. එතකොට යුරෝපා රටවල දැන් අපි මේ පන්සල් වලට විදේශිකයොත් එනවා. අපි ධර්ම සාකච්ඡා කරනවා. ඒ රටවල ඒ කට්ටිය බුද්ධ දැන් අර ලයිට් ඔෆ් ඒසියා කියන පොත ආර්නෝල්ඩ් මහත්තයාගේ කියවලා ඒ මිනිස්සු බලන්නේ ඇෆ්ගනිස්තානයේ දැන් බලන්න හම්බුණා ධාතු කරුණු බුද්ධ ප්‍රතිමා ධම්මපදයේ කරුස්සක්ෂණ লীලා හම්බුණා. එතකොට උස්බෙකිස්තානේ, පාකිස්තානේ, ඇෆ්ගනිස්තානේ සමහර බුද්ධ ප්‍රතිමා හම්බ වෙනවා. එහෙමයි. චීනේ ගඟක් හිඳුනම මතුවෙන බුද්ධ ප්‍රතිමා. මේක පුදුම කතාවක්නේ. අවුකන ප්‍රතිමා. එතකොට මේ පුජ්‍යලයට අද හාල් මුට්ට දක්ෂ ගානක බුද්ධ පූජාව තාම ලෝකේ තාම ලැබෙනවා. එතකොට විදේශිකයෝ බලන්න මේ පුජ්‍යලයා කවුද කියලා බැලුවා. එහෙමයි. ඒ මිනිස්සු බුදුදහමට එන්නේ නැහැ. බුදුදහම හදාරන්න නැතුව හොයන්නේ නැතුව. ජෛන ආගමට යනවා, ඉස්ලාම් ධර්මයට ඔක්කොටම ගිහලා නවතින බුදුදහමේ. එතකොට ඒ රටේදී මගේ විහාරස්ථාන මගේ අත්දැකීම එතකොට දැන් එක එකනා දැන් අපි ඔය එක සැරයක් මේ භාවනා අවශ්‍ය සාකච්ඡාවේදී ඉවසීම සම්බන්ධව කතා කරා. ඊළඟට බුදුන් වහන්සේගේ බුද්ධ චරිතයේ අරතරම් බමුණන්ගේ විශාල මේ ප්‍රහාර මැද්දේ ඒ කියන්නේ කුල බේදය අයින් කරලා එතකොට දිවියෙක් නැහැ කියලා එහෙම අමාරු විප්ලවීය අදහස්නේ. ඒ අතරතුරේ බුදුන් වහන්සේට ආපු ආවේග ඒ ප්‍රශ්න ගැටලුවට බුදුන් වහන්සේ දුන්න පිළියම්. එහෙමයි. එතකොට අර බුදුහාඳුර කියලා අපේ ගණේක මහරුලිය පොතේ එහෙම සුද්ධ කියවලා. එතකොට ඒ අයට අවශ්‍ය වුණා බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතේ. ඉතින් ඒ හඳුන් කුරු මල් පහන් පූජා කෙරෙන්නේ නැහැ. නියම බුද්ධ ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද? නියම විදිහට බුද්ධ සරණ ගච්ඡාමි කියන එකේ අර්ථය කට්ටිය මම ඇහුවා. බුදුන් සරණ යනවා කියන්නේ බුදු පිළිම නාමන එකද? බුදුන් වහන්සේට මල් පහන් පූජා කරන එකද? නැත්නම් බුද්ධ චරිතයේ විශිෂ්ට ගුණාංග Taman සම්බන්ධ කරගන්න එකද ජීවිතය කියලා. ඒ කට්ටිය මුලින්ම මම කිව්වා මට විදේශිකයෙක් ඇවිල්ලා කිව්වේ මේ බොහොම හයියෙන් ඉතින් කතා කරලා කිව්වා මේ අපේ ගෙදර ප්‍රශ්නයක් වුණා ගෙදර නෝන මහත්තයාත් එක්ක මං ගෙදර අතෑරලා දාලා හොරෙන්ම ලොකු දූල ගෙදර ගියා ලූටන් වල හිටිය සතියක් හිටියාම ප්‍රශ්නේ නිකම්ම විසඳුණා කියලා. ඒක බුදුන් වහන්සේගෙන් අරගත් එකක් එයා. අර හාඳුරු දෙගොල්ලක් අර මේ වෙසිකිළියට ගිහිල්ලා ඒ වතුර භාජන ඉතුරු කරලා ආවා. පොඩ්ඩක් අනිත් එයා කිව්වා එහෙම ඉතුරු කරලා එන්න එපා. නයි පොළොංගුගේ උත්තරයට අපිට හොයන්න බෑ. එයි අනිත් පැත්ත හරවලා ආවෙ නැති කියලා. ඕක නිසා ඒ පළාතේ මෙහෙණිනාන්සලා දායකයෝ ඔක්කොම බෙදුණා විශාල ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්නයක් වුණාට පස්සේ බුදුන් වහන්සේ විසඳන්න බෑ. බුදුන් වහන්සේ පාර්ලිමේන්තුවට වැඩියා. ඒක ලස්සන මහත් අපි කවුරුත් දන්නවනේ පාර්ලිමේන්තුවට වැඩියා. එතකොට බලන්න අර සුද්ධ කරේ ඒක. බුද්ධ චරිතේ එයා ගෙදර ප්‍රශ්නයක් වුණාම හැපි ඉන්නේ නැතුව පොඩ්ඩක් මග ඇරලා ගියා. එහෙමයි. දැන් එකක් මම කියනවා එහෙමනම් ආවේගශීලීව නිවසක ගෙදරක කෙනෙක් ආයතනයක පොඩ්ඩක් ඉන්නවනම් ඒක මාරුවක් කරලා යන්න පොඩ්ඩක් නිවාඩුවක් දාන්න ඒ දවසේ දෙක මග අරගන්න. ගෙදර දොර ඒක නම් ඉතින් අපිට පුළුවන් තමන්ගේ නෑදෑ ගෙදර ගිහිල්ලා දවස් දෙක තුනක් ඉන්න. එහෙමයි. ප්‍රශ්න ඉවරයි. ඒ ඉන්නකොට හැබැයි ගෙදර ළමයි කෝල් කරලා අහනවා අම්මේ එන්නේ නැද්ද? ඒ ගෙදර ළමයට දැන් සම්බුල්ලත් හද උයන්න බෑනේ දැන් ඉන්නේ ඈ. වාහන එකගෙන එන්න ධම්ම කියලා අඬ ගහගෙන එනවා. මම කියන්නේ මේ බුදුසරණ එක ක්‍රමයක් මගේ හැරීම. එහෙමයි. එතකොට හදවතේ දැවීම ඇඟට කොලෙස්ටරෝල් කෝටිසෝල් වල නිතර කේන්ද්‍රීකද්දී ආහම ශරීරේ
චර්ම රෝග පවා අග්නාශය ලොට ඩාකුට ලෙඩ හැදෙනවා මේ කේන්ති කියන එක ඒ විශාල කතාවක් ශරීරයට හැදෙන බලපෑම වැඩි. එහෙමයි අපේ. එතකොට ඒකට උපක්‍රම තමයි යුරෝප රටවල දැන් ඒ කට්ටිය බුදු දහම තුලින් භාවනාව තුලින් විශේෂයෙන්ම. එහෙමයි. අපේ රටේත් අපි දකිනවා අවුරුදු 30 35 ඇවිල්ලා භාවනාව දැක්තම අපේ රටේ කොච්චර භාවනා කරනවද කියලා. ඒ කියන්නේ ඔබතුමා කිව්වා වගේ මේ වැඩසටහන නම දැවෙන ප්‍රශ්න වලට දහම් තිසරල මේ කට්ටිය මේ රටට ලබා ගන්නවා. බොහොම නිස්සද්ද වෙනදලා කතානකුන ඉඳලා පයින් යනවා කකුල් දෙක සෙරෙප්පු නැතුව ඒ කට්ටිය දෙක තමයි ලොකුම සැපේ. එහෙමයි. එතකොට දැන් බුදුන් වහන්සේගේ ජීවිතේ ඊළඟට බලන්න දැන් අපිට ලොකුම දේ තමයි අවවාදයක් කරන්න බැරි කමනේ. ළමෙකුට දැන් අද එකක් තියෙනවා මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔය මේ ටෙලිෆෝන් එකේ SMS යවන්නේ අරව මේවා දරුවෝ තමයි දෙමාපියන්ට වඩා දරුවෝ දන්නේ. අද දරුවන්ට නැමෙන්න වෙලා තියෙනවා දෙමාපියන්ට. මම ඔය ජාත්‍යන්තර පාසල් වල බණවට ගියාම මට ඒ අත්දැකීම් වලින් මම කියන්නේ. ඒ ගුරුවරු කියපුවා. අනේ පුතේ මේක මේ පණිවිඩය දාලා දෙන්න. අන්තිමට ළමයා ඒව කරලා දෙන්නෙත් නෑ බොහෝ විට දෙමාපියන්ට අහිංසක ඇයට. නමුත් දෙමාපියන්ට යටත් වෙලා වෙන්න සිද්ධ වෙනවා මේ තාක්ෂණ නිසා ළමයිට අද. එහෙමයි. එතන ගැටුමක් වෙලා තියෙනවා. කොහොම හරි දෙන අවවාදයක්. දැන් අම්මා කෙනෙක් දරුවෝ දෙන්නෙකුට බැනගෙන යද්දි එක දරුවෙක් එකට කියනවා අනිත් දරුවා ඉවසගෙන ඉන්නවා නම් අනේ පොඩි කාලේ අම්මා කැතකුණු හදලා කාලා අප්මා මේ දුකසේ මාව හැදුවේ ඒක ඉවසීමම කුසලයක් ඒක එතන. ඒකට නොකිය. එතකොට අම්මා කොච්චර හිත සතුටුද මේ දරුවා මෙච්චර මට වචනෙක එකක්වත් උත්තර පිළිදෙන් දුන්නේ නැහැ කියලා කිව්වහම. ඒ වගේ තමයි සුදෝස රජුරුව බුදුන් වහන්සේට බැනගෙන ගියා විනාඩි ගාණක්. එහෙමයි. රාහුල් කුමාරයා මහාන කරලා. පොඩි ළමයා අවුරුදු 7 ගෙදර හොරතලේට හිටියේ එච්චරයි. ඉතින් යාර සුර පෙරුවාම ඉතින් හරියන්නේ. ඉතින් බුදුන් වහන්සේ බලන්න සද්ද නැතුව අහගෙන හිටියානේ. අහගෙන ඉඳලා වෙලේම නීතියක් දැම්ම කොටිම කැසට් එක වගේ අදත් වළංගුයි මාරුන්නේ නැහැ. දෙමාපියන්ගෙන් ආහ මහාන වෙන්න බෑ. මමත් මාස ගාණක් අවුරුද්දක් විතර අපේ අපච්චි විරුද්ධ වෙලා මහාන වෙන්න පොඩ්ඩක් කල් ගියා. ඒ නිසා බලන්නකෝ. එතකොට අපිට පුළුවන් නම් දැන් අර සුද්ධෝ ඒවා තමයි එදා ධර්ම සාකච්ඡාවේදී ඒ කට්ටිය කියන මට මෙහෙම ප්‍රශ්නයක් කියලා මම මේකට පිළියම් ගත්තේ බුදුන් වහන්සේගේ මෙන්න මේ චරිත මේ ගුණාංගයෙන් කියලා සාකච්ඡාවක් සතියන්තේ. එහෙමයි. එක එකනා කියනවා මේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් වුණා බැන්නා මම එයා කියන්නේ එතකොට එයා hina වුණා කියලා. මොකද බුදුන් වහන්සේ කෙනෙක් ඈතින් බැනගෙන එනකොට බමුණු එහෙම බාරද්වාජ වගේ බමුණු මේ පුබ්බහාසි ඈතින් එනකොට කත hinaවක් දාන්නේ බුදුහාමුදුරුවෝ. අභිදාන ප්‍රතිපේකාවේ මට හම්බුනේ ළඟට එද්දී පුබ්බ භාෂී දැන් ළඟට ඇවිල්ලා බනිනවා නම් ඉතින් ඒ භාෂාවෙන් කතා කරලා අපි කියමුකෝ බාරද්දාජ කහසේ අය චාය පීදිය කොයි බත් නැහැ බේට් ජාව කියලා ටක් ගාලා අන්න අරය හිත නිමනවා. එහෙමයි. එහෙම සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. එතකොට එහෙමයි අපි බුද්ධ චරිතයේ යම් දේවල් අපිට ගන්න පුළුවන්. එතකොට බලන්න අපිට එහෙනම් දරුවෙක් කියනවා නම් තාත්තේ ඔයා මෙහෙම තැන් වල යන්න එපා. අම්මේ ඔයා මොකද එහෙම දරුවෙක් කියන දේ අහනවා නම් හොඳයි පුතේ කියලා ඒක තමයි බුදු සරණ යාම. එහෙමයි. තමන් හිතනවා නම් මට අවවාද කරන්න කෙනෙක් ඕනේ නැහැ. මෙයා මට වඩා එහෙම හිතුවත් අපිට සමාජය යන්න බෑ. එහෙමයි අපේ. ඉතින් යුරෝපේ ඒ වගේ බුදුන් වහන්සේ කියලා තියෙනවා ඊළඟට බ්‍රහ්ම දන්නේ කියලා. තමන්ට කෙනෙක් පාලනය කරගන්න බැන්න. අර චන්න ආම්දුරෝ මහාන වෙලා බුදුන් වහන්සේගේ පුද්ගලිකත්වය ඔක්කොම එයා තමයි මේ බුදුන් වහන්සේට බුදු වෙන්න කාන්තකස්සය පැදෙව කියලා එයා ලොකු වාසනයකට වෙලා සරියුත් මොගලන් හාරු කවුරු හරි ඈතින් හාරුමක් ආවත් කොහෙ මොකද ආවේ බුදුහාමරට පොඩ්ඩක් කොහෙට ඉන්න. ඒ කියන්නේ එහෙම ඉන්නවනේ හදිසිය ඇවිල්ලා තනතුරක් ගත්ත ගමන් මෙයාට දරා ගන්න බෑ එයාට. ඉතින් අර වගේ වුණාම බුදුන් වහන්සේ කිව්වා මම ඉන්න ගන්න එපා මම පිරුණම් පැවට පස්සේ බහම දන්නේ පනවන්න කියලා. කතා නොකොට ඉතින් හාමුදුර සතියක්. හරි අඬන්න ගත්ත ඉවසන්න බෑ. ඒකද තමන්ගේ යාළුවෝ තමන්ට කරදර හිතේට කරනවා නම් අපිට පුළුවන් රණ්ඩු සරුවල් නෙවෙයි. කතා නොකර ඉන්න දවස් දෙකක් බුදුන් සරණ යාම යුරෝප රටවල සුද්ධ කරන්නේ එහෙමයි. පුළුවන් ද කතා නොකර ඉන්න බුදුන් වහන්සේ අපිට නියම කළා තියෙනවානේ මේ ගැසට් වගේ අවසර දීලා තියෙනවානේ. ඒක නිසා ඒ වගේ ප්‍රායෝගික ක්‍රමවේදයන් තියෙනවා. දැන් චරංචේ නාදිගච්ඡේය සෙය්‍යං සදිසමත්තුනෝ ඒක චරියන් දල්ලං කෛරා නැති බාලේ සහායත. බුදුහාමුදුර බලන්න අපිට වරප්‍රසාදයක් ඒක කෝටි ගාණක් වටින මේ ගාතාවක් මේ ඉංග්‍රීසියෙන් දැම්ම සුද්දේ ඩොලර් කෝටියක්ද ඒ මොකක්ද කියන්නේ ආශ්‍රය කරනකොට තමන්ට වඩා උදහස් වැඩිපුර තියෙන කෙනෙක් ඇසුරු කරන්න තමන්ට උපදේශයක් දෙන්න ඔයා මේවා කරන්න එපා ඔය ව්‍යාපාරේ මෙහෙම කරන්න එපා අහවලට ගනුදෙනු කරන්න එපා අඳුරන්නේ නැති කෙනෙක් හරි උපදේශ දෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම අය ආශ්‍රය කරන්න එහෙමයි සදිසමත් උන එහෙම නැත්නම් තමන් හා සමාන අදහස් තියෙන කෙනෙක් දෙයක් දුන්නොත් ස්තුතියි කියන මේ තියෙන දේ බෙදා හදාගෙන කන අධික ලෝභයක් නැති අය ඒ මට්ටමට. එහෙම නැත්නම් චරංචේ නාදිගච්ඡේ සෙය්‍යං සාදිසමතුණු ඒක චරියන් දල්ලං කයර නත්ති බාලේ සහායත. තනියෙන් හරි ජීවත් වෙන්න අර බාල කියන අය අසුරු කරන්න එපා කියලා. අද සමාජ 100% මේ ලෝකෙම ප්‍රශ්න වල තියෙන තමයි නොගැලපෙන කෙනෙක් තමගේ කාර්යාලය හෝ ගමේ හෝ ස්ථානික පන්සලක තමයි අසුරට ලැබීම අරයා ලෙඩෙක් බවට පත් වෙනවා සහ අර කෝපි පුජ්‍යල බවට පත් වෙනවා පරිසරේ
එහෙමයි අපේ හාමුදුරුවෝ. එහෙම අය අතාරින්න කියලා බුදුන් වහන්සේ අපිට අවසර දීලා තියෙනවා. එහෙම නැතු අරයා තරහයි කතා නොකර ඉන්න තරහ නෙවෙයි ගනුදෙනුව අපි කියන්නේ ඇයි හොඳයි කියලා. එහෙමයි. ඒවා අපේ අතීතෙත් අපේ අය අතර තිබුණා. එහෙමයි. ඒකයි මේ ඊළඟට බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතයේ අර පත්ත නිකුච්චන කර්මය කියලා. Tamanne නිතරම දායකයෙක් හිරිහැර කරනවා නම් මේක නම් භයානක කතාවක්. පින්ඩ පාත යනකොට අර දායකයා දාන ටික පූජා කරන්න එනකොට පාත්‍රය අනිත් පැත්ත හරවන්න කියලා මෝටරයට ගැහුවාගෙන මහත්තයා. නමුත් අපිට පුළුවන් එහෙම ඈ දැන් ඇයි වෛර කර රණ්ඩු කර පොලිසි ගාන යන්නේ මොකෝද නැතුව සමත මණ්ඩල කියලා තියෙන්නේ. එතනදීම ප්‍රශ්න විසඳ ගන්න ඈ දැන් උදේ බැලුවාම මේ මහත්තයා කෑම එක කාලා නැහැ. සීතල වෙලා. එතකොට එතනම ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් ගෙදර ඉන්නේ නැහැ. මොකක් හරි නේද ප්‍රශ්නයක් කියලා. එතකොට ඒක නිකම් එක විසඳෙනවනේ. එහෙමයි. ඉතින් බුදුන් වහන්සේ අපිට එහෙම කියලා නිසා අපිටත් අයිතියක් තියෙනවා සමහර අහිතවත් ගෙදර දොරේ හරි පොඩ්ඩක් දවස් දෙකක් කැම වර්ධනය කරන්න මේ කෙනෙක් හදාගන්න පුළුවන්. ඒකත් බුදුන් වහන්සේ අනුදන්න දෙයක්. බුද්ධ චරිතේ තියෙන දෙයක්. ඉතින් විශේෂත්වය තමයි අර බුදුන් වහන්සේගේ අර බ්‍රහ්ම දාන නිසා පත්තර කුජන කර්මයට අමතරව බුදුන් වහන්සේ මේ ඕන කෙනෙක් එක්ක ආශ්‍රය කරන ඕන තැනක වාඩි වෙන ඕන කෑමක් රහ අදනම් පොඩ්ඩක් කෑම රහ කියලා නැතුව මේ රණ්ඩු වෙලා මිනිස්සු මරා ගන්න වෙන ලෝකේ බුදුන් වහන්සේ දෙල දෙයක් වෙනදුවන. අර කාස්ට ඉන්දියාවේ ජූනි මාසේ උෂ්ණය කියන්නේ මම හිටියා එන හුලකට ඇපෙමි පිච්චෙනවා. ඒක බුදුන් වහන්සේ වැඩ හිටියා. පින්ඩ පාත ගියා. ඒ දුක වින්ද අධික සීතලට ඉන්දියාවේ මිනිස්සු මහා පාරේ බෙදලා අත තියලා බද මිනිස්සු මේට අධික සීතලට. ඉතින් ඔක්කොම දරා ගැනීමේ ශක්තිය ඉන්දියාවේ මිනිසුන්ට ස්වභාව ධර්මෙනුත් ලැබිලා තියෙනවා. එහෙමයි. ඒක නිසා අර වගේ බුදුරජාණන් වහන්සේගේ අර ජීවිතේ අර විදිහට කෙනෙක් දැක්කහම ප්‍රශ්නයක් තියෙනවා නම් මුලින්ම hina වෙනවා. ඒක කතාව පටන් ගන්නවා. ඒක එහෙම ඒවා ඊළඟ තැනකට යන්න කලින් බුදුන් වහන්සේ උගුර පාදල හැම යන්නේ. මේ අය කමින්කට දුරට තට්ටු කරලා මනස් කොච්චර ඉතින් අපිත් එහෙම ජීවත් වෙනවා නම් ඒ බුද්ධ චරිතේ මේ කතා ගොඩාක් තියෙනවා. අපිට අපි කියනවා ලයිට් ඔෆිසියා කියන පොත අසිරිමත් ඉන්දියාව මේ වගේ පොතපත තියෙනවා බුදුන් වහන්සේ ගැන කියවලා මං කිව්ව එක යුරෝප රටේ ජනතාව බුදුන් වහන්සේ කවුද කියලා හොයලා බලනවා. බුදුන් වහන්සේගේ විශේෂ ගති ලක්ෂණ පිළිබඳව ඒවා ඒ ජීවිතයට සම්බන්ධ කරගන්නවා. බොහොම ප්‍රායෝගිකව අය ජීවිතේට එකතු කරගන්න පුළුවන්. ඉතින් අනුන්ට බුදුන් වහන්සේ අනුන්ට අහුම්කම් දෙන එක දෙයක් අහගෙන ඉන්න එක. එතකොට අපි අද අහගෙන ඉන්නේ නැහැ නේද ළමෙක් මොන හරි කිව්වා තා මොනවද ළමයා කතා කරන්නේ ඕවා ප්‍රශ්න කතා කරන්න එපා කියලා ළමයි එළවන ගතියක් තියෙනවා. බුදුන් වහන්සේ නැහැ. උන්වහන්සේ හැම දෙයක්ම ඉවසීම අහගෙන හිටියා. අද කෙනෙක් කියන දේ තමයි අපිට හුඟක් දෙමාපියෝ කියන්නේ දරුවා මම අපි කියන දේ අහගෙන ඉන්න කෙනෙක්. එයා කියන දේ අහගෙන ඉන්න කෙනෙක් නෑ. ඉතින් පාන්සල් වල වෙලා අපිට හැම දෙයක්ම අපිට කියන්නේ. ඉතින් ඒවා ඔක්කොම අර මානසික ආවේග වැඩි වෙන්න පදනම් වෙලා තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අච්චර මේ සතුරු බාධක මැද ඒ ගත කර ජීවිතේ එකින් එක ගත්තොත් උන්වහන්සේගේ අර ආලෝක දමනේ ඒක තමයි ලෝකෙම විසඳුම බුදුන් වහන්සේ ගැන ගෞරවයක් දක්වන්නේ බටහිර යුරෝපේ අපි මේ තොරණේ ආලෝක දමන කියලා තොරණ තිබ්බට කතා විස්තර කරන්නේ නැත්නම් පෑම් පෑට කවි සින්දු කියන මිසක් ආලෝක දමන කවුරුත් දන්නේ නැහැ තේරුම. මම ආලෝක දමන 400 ගණක් කරලා තියෙනවා. දැනුත් ආලෝක දමන 4-5ක් යනවා. ගෙදෙට්ට ආවම කැම ටිකක් කන්න බඩගිනේ නෝනලා කැම ටික උයලා නැහැ. අර නේපාලෙනුත් බිසෝල කට්ටියක් අලුතෙන් ගෙනත් හිටියා මේ තරුණයෙක් ලස්සන තරුණයෙක් කතාව ආලෝකයක් සැර කණ්ඩත් නැහැ උයලා නැහැ කේන්තියක් නැද්ද? බැනගෙන ගියා නික්කම ගෞතම කියලා කිව්වා පැහැපිය දුත්ත ආයෙත් එන්න කිව්වා ආයෙත් පැහැපිය දුත්ත කිව්වා බුදුන් වහන්සේ අනුගත වෙලා එහෙම ගියානේ. එයි මෙයා দমনය කරන්න බෑ. එතකොට ওই විදිහට දැන් අපිට නොඑක අය හිරියර කරදර කරනකොට අපි පොඩ්ඩක් ඒක ගණන් නොගෙන ඉවසලා මගහැරියා නම් ඒ මොහොතේ විනාඩි දෙකනේ ඔය කේන්ති විනාඩි දෙකෙන් තුනෙන් ඉවරනේ ඔය. එහෙමයි. ඒක තමයි බුද්ධ චරිතයේ ආලෝක දමනේ දැන් මම පිටරට එහෙම ඉද්දි මට සමහර විට කේන්ති යන දේවල් ගොඩාක් කරනවා කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය හොස්ටල් එකේ ඉන්න කාලේ මට ප්‍රශ්න ඇති වෙනකොට ඒ රටේ මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්න බෑනේ. මම අර මේ ISS හොස්ටල් එකේ ඉන්න ළමෙක් මේ මලින් ජයතිල කියලා පාර්ලිමේන්තුවට ගියා. මං කියලා තියෙන මං ඇවිල්ලා මං බනිනවා ඔයා ගණන් ගන්න එපා අහගෙන ඉන්න කියලා. අරක පිට කරන්න එපා. ඒකින්ද කේන්ති යන අය කේන්ති ඒම ඒ අය ඇසුරු කිරීමත් තරකක් නැහැ. කේන්ති ගත්තා කතා කරා ඒක ඉවරයි. අද එහෙම නෙමෙයිනේ. බඩු මුට්ටු පොඩි කරනවා දිවින අහ ගන්නවා ඒක වෙඩි තියෙන භයානක මට්ටමකට යන එකනේ. නැත්තම් ජීව විද්‍යානුකූලව කැලෑවල සටන් ජීවත් වෙච්ච අපිට දුවන්ට කේන්තියෙන්ට ස්වභාව ධර්මයේ අපිට තියෙන දෙයක්. එහෙමයි. පණින්න බැරි තාපයකින් පණින්න පුළුවන් පොළොනක ගහන්න ආපුවාම ඒ එනේ ඇඩ්‍රනලින් කියන ලේවලට එකතු වුණාම මේ ශක්තිය උපදවන්න කෝටිසෝල් වගේ ඒව ප්‍රමාණ කරන නිතරම තමන්ට දැවෙන්න ගත්තොත් නිතරම කේන්ති වෙන්න ගත්තොත් දැන් මහත්තයා හිතන්න දැන් තමන් මේ ප්‍රසිද්ධියේ පාසලක හෝ මේ ඔය ළමයිට නින්දා වෙන්න බැන්නොත් එහෙම ඒවට කියන්නේ අකුසල භාවනා කියලා. අර ළමයාට මතක් වෙන මෙච්චර පිරිසක් ඉදිරියේ මට බැන්න බස් එක ඇද්දිත් මතක් වෙනවා නාන කොටත් මතක් වෙනවා කණ්ඩ ගියාම කන්න බෑ අර බැනපු එක ප්‍රසිද්ධිය මතක් වෙනවා. ඒව හොඳ නැහැ. අද පාසල් වල ඒවා එපා කියලා තියෙන්නේ.
ප්‍රසිද්ධිය තමන්ගේ වයස බලන්නේ නැතුව ගෙදර තමන්ගේ දරුවන්ගේ වයස නොබලා ඈ ඔය ලොකු ඔයා හොඳ නැහැ මේ පුතා විතරයි අපිට උදව් කරන්න කියලා ළමයි එහෙම අසමානකම් දෙමාපිය දැක්වීම නිසා පස්සේ තියෙනවා. අපි මේ පැත්තට පස්සේ කතා කරමු. දැනට එහෙමනම් මං කිව්ව එක යුරෝපීය ජාතීන් ඔය භාවනාව කියන එකත් ඒ කට්ටිය ජීවිතයට එදිනදා සම්බන්ධ කරගන්නවා. එහෙමයි අපේ හැමදෙන්නේ. දැන් අපේ රටේ අපි වාඩි වෙලා භාවනා කරනවා කියලා එක්තැන් වෙලා එහෙමනේ. නමුත් දැන් ජපාන් රටේ අයත් යුරෝප රටවල පන්සල් හදන් ඉන්නවා. ඒ කට්ටිය කරන්නේ දැන් මේ අර ගතේ තිතේ සුතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ සම්පජානකාරී හොති කියලා සතිපට්ඨාන කියලා තියෙන්නේ භාවනාව කියන්නේ යන එනකොට කන බොනකොට නිදනකොට වැසිකිලි කැසිලි කරනකොට සිහිය කිරීම. එහෙමයි. ජපානයේ චානෝයි කියලා තේපැන් උත්සව සංග්‍රහය පවත්වන රසන් මහත්තයා භාවනාවෙන් කොහොමද? කට්ටිය මිදුල මැද ගේ සාලේ වාඩි වෙලා ඉන්න අමුතු ටික තේ කෝප ටික තියාගෙන. එහෙමයි. නෝනා කුස්සියේ වතුරක ලිපේ තියලා වතුරක උතුරනකොට ඒකට දානවා බෝලයක්. දැන් ටකටක ගාලා සද්දයක් ඇහෙන. දැන් මැද ඉන්න කට්ටිය ඒ පැත්තට හිත යොමු කරනවා. භාවනාව. ඇඟට වෛරය කෝදේ මොකුත් වෙන්නේ නැහැ කිසිම දෙයක් නැහැ. ඊළඟට සමහරු බෙරේකට පොඩ්ඩක් තට්ටුවක් දාලා ඒ හඬත් එක්ක හිත දුවනවා. මේ ජපාන් රටේ කරන දේවල්. කියන්නේ භූතානේ මොංගෝලියාවේ තායිලන්තේ මොංගෝලියාවේ භූතානේ මොංගෝලියාවේ ටිබෙට් රට ඔය කීපයක ඔය ක්‍රමේ මම දැකලා තියෙනවා. නේපාලේ ඉන්න කාලේ මට ඔය ස්වයම්භූ විහාරේ වටේ ඉන්න හුඟා භාවනා කරන කට්ටිය මට දැකලා තියෙන ප්‍රායෝගිකව. එහෙමයි. එතකොට ඒ විතරක් නෙවෙයි ඉකෙබානා කියලා මේ මල් සකස් කිරීමක් තියෙනවා ජපාන් අයගේ. ඒ මල් වඩම හදන්නේ භාවනාවෙන්. එකින් ඒකට ලස්සන මල් ගැලපෙන විදියට හදපුවාම හිත එකලස් කරගෙන මල් වඩමත් බුකේ ඔෆ් ලව් ඒකටත් මුද ආදායමක් ලැබෙනවා. හිතත් පාලනය වෙලා භාවනාවක් කෙරිලා. එහෙමයි. ඒ ක්‍රම අපි අනුගමනය කරන්න අපි පාසල් පොතට ඇතුළත් කරන්න ඕනේ. ළමයෙකුට ඒ භාවනා පන්ති වෙලාදී ළමෙක් දැන් ඇවිල්ලා දැන් අපිට පුළුවන් ගුරුවරයාට පෙන්නලා දැන් තේ කෝපයක් කරන් බීලා පෙන්නන්න. දැන් මේ මෙන්න මේක භාවනාවෙන් මේ විදිහට කියලා හිතේ එහෙම දිව්වේ නැහැ. ඒ විදිහට ගියේ නැත්තම් අපි භාවනාව කරන්න කියලා ඇත්ත එක වහගෙන තැනකට ඉඳලා එහෙම හිටියාම නිදිමත ඇදෙනවා ඇරෙන්න ඒක හිත දැන් හැබැයි මේ ජපානයේ එමොතේ සහ වෛද්‍යවරු දෙන්නෙක් දැන් හොයාගෙන තියෙනවා භාවනා කරද්දී උපකරණයක්. භාවනා කරද්දී නිශ්චිත වශයෙන්ම හිත කොහොමද තැම්පත් වෙන්නේ කියලා. තැම්පත් වුණාද නැත්නම් කොටිම හොරට භාවනා කරන්නත් බෑ. ඒ ෆ්‍රීකවන්සි ගන්න ඒ කට්ටිය හදලා මේ ඇල්ෆා බීටා ඒ තුලින් ඒ තරම් ඒක දියුණු කරලා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ උපවිතුමාගේ මාතෘකාව අනුව භාවනාව කියන එකට හරියට අද ලෝක ජනප්‍රියතාවයක්. අර එංගලන්තේ තියෙන අමරාවති කියලා පන්සලක් සෝවල පිරිසක් යනවා. ඒ ගිහිල්ලා ඒ කට්ටිය ලබන සතුට ඒ කියන්නේ ජීවිතේ ඊළඟට සාකච්ඡා කරන ඒ කට්ටිය. ඒ භාවනාව ඔයා කොහොමද මේක ප්‍රායෝගිකව අද කොහොමද සම්බන්ධ කරගත්තේ? ඔයාට ප්‍රශ්නයක් වුණාම ඒකට ඔයා උත්තර හිව්වේ කොහොමද? සටහන් කරලා එක්කනට සාකච්ඡා කරගන්නවා අපි. ඒක නිසා මමත් වැඩසටහන එන්න කලින් සමහර හාමුදුරුවන්ගේ සමහර පොඩි ගැටලු ටිකක් අහගත්තා. එක්කෙනෙක් කිව්වා මට මේ කේන්ති යන්නේ මම නිසා නෙවෙයි මට මේ මගේ පරිසරයේ ඉන්න අය මේ මෙහෙම මේ මාව මේ කේන්ති ගන්නන විදිහ වැඩ කරනවා. ඉතින් 10 15ක එකතු වෙලා මේක සංවිධානාත්මකව ඉතින් ඒ වුණාට මම කරන්නේ මල් ලස්සන මල් හිටවන කියලා. ඒ තුලින් ඒක ඉවත් කරගන්නවා කියලා. ඉතින් හරි එතකොට මල් ගේන්න ඕනේ හිටවන්න ඕනේ. ඒ පැත්ත යාගේ හිත යොමු වෙන්නේ කියලා එක එක දේවල් ප්‍රායෝගිකව අත්දැක බලන කාලේ දැන් අපි දකිනවා සමහරු. එහෙමයි. ඒක නිස්සද්දව ඉන්නවා. ඒක සින්දුවක් අහනවා. ඒක අර පිටරට තියෙනවා මේ තරහ යන අයට තරහ නිමා ගන්න බඩු බාණ්ඩු ගොඩාක් ගොඩ ගහලා තියෙනවා ටීවී සෙට් අරවා මේවා කුඩු කරන්න පුළුවන් ගිහිල්ලා. පල්ලි දීලා. තරහ යන්න ඔව් ගහලා කුඩු කරලා ප්‍රශ්න ඉවරයි. එහෙමයි අපි. එහෙම හරි කමන්නේ නැහැ. ගෙදරත් ඉතින් සමහරවට පොඩි කරගන්න පොඩි දේවල්. ඒ ඇරෙන්න අපි කියන්නේ එහෙම කේන්තියක් කෙනෙකුට ආවට කමන්නේ නැහැ. ඒ කේන්තිය ආපුවාම ඒ වෙලාවට යාට පුළුවන් දැන් අපේ නායකවරු 4ක් මම එදිරි තියන උපස්ථාන කරන කාලෙත් මම පොත් දෙක තුනක් ලිව්වා. ඒ පීඩනේ ඔක්කොම යන්න මම කරේ පොත් ලියන එක. රාජ්‍යමන් දෙකකුත් හම්බුණා. ඔව් ඉතින් මම මේ කියන්නේ ප්‍රසිද්ධියනේ මේ කියන්නේ සජීවව. මම ගැන දන්නේ දන්නවා. ඒ ඔක්කොම අහන ඔබ වහන්සේ කොහොමද පොත් ලියන්නේ කියලා වගේ පරිසරයක. ඈ ඒ වදවට ඉතින් ඔය මිනිසුන්ට කන්න බොන්න දැන් අහිංසක මිනිස්සු මම ඔය බඩේ නුතරනවා මම ඔක ගොවිතැන් කරනවා ඒවට වැඩ කරන අයට මම කන්න බොන්න දෙනවා මට ඒකත් පරියක් දෙනවා ඒකත් සතුටක් ඒකත් මම නිසා කට්ටිය යැපෙනවා ඉතින් ඒකෙන්ද හොඳම ක්‍රම එකක් තමයි අපි වැඩ කියදෙන එක ලෝකේ ලොකු මනෝ වෛද්‍යවරයෙක් කියලා තියෙනවා ප්‍රශ්න එන්න ලක්ෂණ මහත් එකම එක විසඳුමක් තියෙන්නේ එක වැඩේ එක දෙක තුන් සැරයක් පියාන කෝපේ හොදලා ආයෙ ගමනක් හොදන්නලු කියන්නේ වැඩක යෙදුනහම ප්‍රශ්න ඉවරද නැද්ද මට ඔබතුමා කියන්න නිකන් ඉඳ ගියාම නේද ලෝකෙ ඔක්කොම මතක් වෙලා එන්නේ. ඒක වන්දන ගමනක් යන්න ඕනේ. ඒක අලුත් ඇඳුම් අඳින්න, අලුත් කෑමක් කන්න ඕනේ, අලුත් යාළුවෝ ආශ්‍රය කරන පරිසර වෙනස් කරන්න ඕනේ. එහෙමයි. එහෙම නැත්තම් අර නිහඬව නිශ්ශබ්දව ගත කරන කාල සීමාව ඇතුලේ අර අපි කියන්නේ අපේ හැමෝටම ඕවර් තින්කින් කියලා. එහෙම හිතලා අපේ හැමෝටම මේ වැඩිපුර හිතලා ඔය ප්‍රශ්නේ උඩුදුවර ඒකට කියන්නේ අකුසල භාවනාව. මම කියන්නේ දැන් මහා පාරේ දැන්
තමන්ගේ මේ පාසලේදී එහෙම ළමයි දිනහගෙන තියෙනවනේ දැන් ළමයි ගෙන්නලා තමාරු ගුරුවරු ප්‍රසිද්ධියේ මේ ළමයිගේ වරදක් කියනවා. එහෙමයි. එතකොට ඒ ළමයට ඒ ලැජ්ජාව දරා ගන්න බෑ. එයාට කෑම කන්න බෑ. නානකොට මතක් වෙනවා මේ කෑම හැම වෙලෙම බස් එක යනකොට ඔළුවේ මතක් වෙන්නේ මේක දැවෙනවා. එතකොට එයා ලෙඩෙක් වෙනවා. එහෙමයි. ඉතින් එයාට උපක්‍රම නැහැ. අඩු ගානේ භාවනාව ඕනේ සින්දුවක්වත් අහන්න අඩු ගානේ. එහෙමයි. දැන් ඔය හිරගෙදර ඉන්න අය අහලා බලන්නකො පුලුට් එකක් ගහන්න. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් ලක්ෂයකට එක්කෙනෙක්වත් 1000ට එක්කෙනෙක්වත් හිරේගවල ඉන්නවද කියලා? එහෙමයි. කලාව තෙරුවන් සරණ කියලා තියෙන්නේ. අඩු ගන්න ඒවා පුහුණුවක්වත් තියෙනවා නම් එයාට සංසිඳන ලබන්න පුළුවන්. එහෙමයි. ඒකෙන්ද අපි යෝජනාවක් ගේන්න ඕනේ ඔය සිරිමැදිරි වලට සංගීතේ ඒ කලාව නාට්‍ය පැත්තට යොමු කරන්න කියලා පොඩ්ඩක් නපුරුකම අඩු කරන්න. එහෙමයි අපේ ආමුදුරනේ. ඉතින් ප්‍රායෝගිකව අපිට පුළුවන්කම තියෙනවා මේ අපේ හිතේ ඇතිවන ආවේග පාලනය කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ ලෝකේ රටවල් වල මිනිස්සු කරන දේවල් තියෙනවා. යහපත් විදිහට Tamanගේ හිතේ ඇතිවන ආවේගය පාලනය කරගන්න. ඉතින් අපි කතා කරන්නේ මේ විදිහට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් එක්ක ආවේග පාලනය සහ දරා ගැනීම කියන මාතෘකාවත් එක්ක. ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි සූදානම් වෙන්නේ අද වැඩසටහනේ පළමු විරාමය ලබා ගන්න. අපි කියන දේ අහනවා අඩුයිනේ සුජාත මහත්මිය සමහරවිට පුංචි කාලේ සමහර හැසිරීම් රටා එක්ක දරුවෝ ටිකක් කියන දේ අහනවා. හරි ඒක දරුවන්ගේ හැටි සමහරවිට දඟකාර වයස නිසා ඒගොල්ලෝ චුට්ටක් කියන දේ අහනත් පොඩක් වෙලාවට දෙමව්පියෝ විදිහට ඔබට පොඩක් සැරවෙන්න වෙන අවස්ථා එනවා ඇති. දෙමව්පියෝ කියන්නේ මගේ දරුවා කියන දේ අහන්නේ මිස් ඉවසලා මමත් එකක් ගහනවා. ගහලා බැනලා දරුවෙක් හැදීම තුලින් ඒ ඇතිවෙන ආතතිය ඔස්සේ දරුවාගේ පසුගාමී තත්වයක් ඇති වෙන්නට පුළුවන් හැසිරීම් වල අපි කියන්නේ ඉරිසියාකාරයෝ බිහි වෙනවා කියලා. ඒ කියන්නේ Tamanට ලැබුණු පීඩනය ඔස්සේලත් අත්දැකීම් අනුව මේ දරුවා සූදානම් වෙන්නේ නැහැ. අලුත් දෙයක් පටන් ගන්න, අලුත් දෙයක් ආරම්භ කරන්න. රටක් සුන්දර යැයි පවසනවා නම් මේ පැවසීම තුළ ඉහළින් රැඳෙන සුන්දරත්වයේ භූමිය ශ්‍රී ලංකාව යන්න ලෝම පිළිගන්නා කරුණක්. මාකෝ පෝලෝ වරක් ශ්‍රී ලංකාව කුඩා ප්‍රමාණ දූපත් අතුරින් ලොව සුන්දරම දිවයින ලෙස හැදිනුවූ අතර එය මනාව පිළිබිඹුවන සුන්දරත්වයෙන් ශ්‍රී ලංකාව අනුවන වනවා. දසත සිසාරා යන ගමනේ අද මෞබිම ශ්‍රී ලංකා දිශානතිය සුන්දර මන්නාරමටයි.
යාමෙන් අනතුරු අපි නැවතත් දැවෙන සිතට දම්සිසිලක් වැඩසටහනත් එක්ක තමයි මේ විදියට එකතු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා අද දවසේ අපි කතා කරන්නේ ඊටමත්ම ප්‍රායෝගික මාතෘකාවක්. ඒ තමයි ආවේග පාලනය කිරීම සහ දරා ගැනීම කියන කාරණාව. ඉතින් ඔබත් සමහර විට තරහ නිසා එහෙම නැත්නම් ඔබට වෛරය, කෝපය කියන සිතුවිලිත් එක්ක ඔබට ජීවිතේ ගොඩක් ප්‍රශ්න ඇති වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අන්නේ ප්‍රශ්න විසඳ ගන්න ආයෙත් මේ ප්‍රශ්න ඇති නොවෙන්න ඔබට කොහොමද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් මඟ පෙන්වීමක් එකතු කරගන්නේ ජීවිතේට කියන කාරණාව තමයි අද දවසේ මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අද දවසේ අපේ වැඩසටහන මෙරුවෙන් වැඩම කරන්න යෙදුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දෙවලපිටිය බලගල්ල සරස්වතී පිරිවෙනේ කෘත්‍යාධිකාරී ආචාර්ය හිඳගල ඥානාදාර අපේ ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේ වැඩම කරන්න යෙදුනේ. ඉතින් අපේ ස්වාමින් වහන්සේත් එක්ක තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් අපේ හැමදෙරෝනේ මේ දැන් අපි කලින් කතා කරපු කාරණා එක්ක මේ ආවේග එහෙම නැත්නම් මේ තරහ කියන කාරණාව අපේ හැමදෙරෝනේ ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මම ඉඳපු පරිසරෙත් එක්ක. එහෙම නැත්නම් මගේ බිරිඳ, එහෙම නැත්නම් වැඩ කරන තැන එකට ඉන්න අයගේ ප්‍රශ්න එක්ක තමයි මට මේ ගොඩක් තරහ එන්නේ. මට මේ පාලනයක් නැත්නම් ඒක නිසා. අපි හැමෝටම ඇත්තටම මේ ඇසුරු කරන පිරිස මොන විදිහටද බලපාන්නේ මේ ආවේග ඇති වෙන්න සහ ඒක පාලනය කරගන්න කොහොමද ඒ ඇත්ත එක්ක ගනුදෙනු කරන්න ඕනේ අවසරයි. ඔව් එහෙම ඒ ගනුදෙනු කිරීම සහ ඒකට තියෙන උපාය මාර්ගය පිළිබඳව ලෝකේ මහිතේ සාර්ථකම් පිළිතුරු තියෙන්නේ බුදුචානන් වහන්සේගේ සූත්‍රවල. එහෙමයි. ඒ කියන්නේ සතුටින් බුදුන් වහන්සේ ධර්මයත් එමෙන්න සන්තුට්ටි පරම ධනන්නේ. බුදුන් වහන්සේ ওই ගෝසිංග ශාලවනේ හාමුදුරුවෝගේ සපතුක බලලා තියෙනවා සමගියෙන් හාමුදුරු ඉන්නවනම් හරි කැමතියි. එහෙමයි. එතකොට මේ සමගිය සතුට අපේ ජීවිතේ අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ කාලෙත් ඔය කොසල් රජුට එක්තරා අවස්ථාවක ඇහුවා. දැන් ওই ජෛන අය මේ ශාරීරික බොහොම කෙට්ටුයි කුරුසයි පිරිසුදු නැහැ. මේ ඔබ වහන්සේගේ ශ්‍රාවකෝ එක වේලාවේ වණ දන්නේ කොහොමද මම ලස්සනට ඉන්නේ කියලා ඇහුවානේ. එහෙමයි. ඒකට හේතුව තමයි අර විදිහට අතීතං නානසෝතන්ති නප්පජප්පන්ති නාගතං වර්තමානයේ යාපෙන්ති කියලා බුද්ධහම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අතීතය ගැන අඬා මගේ මෙහෙම වරදක් වුණා, මේ ප්‍රශ්නයක් වුණා කියලා මේකට අපායයිද අරේ මේවා හිතන්නේ නැතුව අමතක කරලා එහෙමයි. මේ කොටිම සිම් එක හච් එක ඩයලොග් එක මාරු කරලා වගේ නේද? දාලා වර්තමාන ගැන අනාගත දුක සැලසුම් නැතුව එදිනෙදා සතුටින් මේ මොහොත සතුටින් ගත කිරීම තමයි සතුට ජීවිතේ. ඒකට තමයි දැන් බුදුන් වහන්සේ මංගල සූත්‍රයේ මංගල කාරණා 38ක් තියෙනවා. එහෙමයි. ওই 38න් තමන් සිංහලෙන් ලියලා පෙන්සලක් අරගෙන 10ක්වත් ටික් කරන්න පුළුවන් නම් හරිදාගෙන මේ 10වත් මල්ලක තියෙනවා කියලා එයාගේ ජීවිතේ වාසනාවන්තයි කිරියෙන් පෙනෙන් ඉතිරනවා. යන එන තැන කට්ටිය යාර ආදරය කරනවා. ට්‍රිප් එකක් යන්න බලයෙන් අඩ ගහගෙන යනවා. අර 10 ඉතින් ලාභ නැද්ද? නායක වුණා ටක් ගාලා දෙනවා. ඒකට පළවෙනිම පටන් ගන්න ඕක මට මාස ගාණක් ලොකු ප්‍රශ්නයක් තියලා මම ඒ ගැන මම පොත් 10ක් දුරහල් ලිව්වා. මූලික වෙලා තියෙන්නේ ওই වර්තමාන ගැටලුව. ඒකට ওই කාර්යෙත් ගත්තා මම. මොකද්ද? මම බුත්සන්න පත්‍රයේ තාටිකල් කීපයක් ලිව්වා. මොකද මම බැලුවේ ඉස්සරවම බුදුන් වහන්සේ තමන්ට තම මම උපමා කරන්නක් කියලා කියනවනේ. එහෙමයි. විපස්සනා කියන්නේ තමන්ගේ දිහා බැලීම. දැන් මම කොච්චර දසදම සූත්‍රයේ කියනවා කච්චිනුකෝ මේ අනුවිච්ච විඤ්ඤෝණ උපවාදේති තබින්න පච්චුකේ තබ්බන් කියලා තමන්ට වට පලා තියෙන සබ්‍රහ්මචාරින් වහන්සේලා දැනුගත් අය මං ගැන මොනවද කියනව ඇත්ත කියලා තමන්ටම හිතන්න පුළුවන් නම් එහෙමයි. ඇස් දෙක වහලා නේ අරය මට කොහොමද ප්‍රචාර දක්වන්නේ අරය මායකමනාපද මට ගරු කරනවද මං එහෙම තමන්ට තමන් ගැන හිතන්න පුළුවන් නම් නිදා ගන්න කලින් පුළුවන් නම් අද මට මෙච්චර වාර ගන්න කේන්ති ගියා පහුවදා බැලුවාම කේන්ති අද 10ක් ගියා අද 5යි ඒක මෙහෙම අඩු වුණා මට මං ඒ වෙලාවේ මග ඇරියා බුදුහන්සෝ ගැන හිතලා බුදුන් වහන්සේටත් වුණා නම් බණ්ඩාරනායක මහතාට දෙලි තිබුණා මහත්මා ගාන්ධි දෙලි තිබුණා මට මොකද පොඩ්ඩක් එහෙම ක්‍රිස්තුස් වහන්සේටත් කියලා එහෙම ඒක තමයි ඒ කාලේ ජාතක කතා අපිට තිබුණේ ධර්මශාලාවේ ජාතක කතා තුලින් තමයි ජීවිතය සකස් කරගත්තේ ඒක තියෙන උදාහරණ ජීවිතේට මැති ජාතක කතා දෙක තුනක් ඇති අපිට එතකොට දැන් මේ විදිහට පළවෙනි දේ මංගල කාරණා වලින් පුදුම කරුණක් මේක. අසේවනාච බාලානම් පණ්ඩිතානාච සේවනා කිව්වහම ඕක ගැන පොත් 100 ගණන් ලියන්න පුළුවන්. PhD කරන්න පුළුවන් ඕන කෙනෙකුට. අසේවනාච බාලානම් දැන් බාලා කිව්වහම ඒකේ තේරුම මේ මෝඩයා කියන එක නෙවෙයි. එහෙමයි. අපි හිතුවා ඉස්සර මේ බාලා කියන්නේ මේ මෝඩයා කියලා. මෝහය කියන්නේ මෝඩකම කියලා. නෑ. අපේ රටේ මහා උගත්තු බලන්නකෝ දැන් සමහර මේ පරිගණක විද්‍යාඥයෝ හොරගම් වැරදි කියලා අහු වෙනවනේ. දැන් මොලේ එහෙම නෙවෙයි මුලාව කියන එක වෙනම දෙයක්. මුලාව වෙනම දෙයක්. ඒක දැනුගච්චමට එහා ඒක කියන්නේ මුලාව කියන එක. දැන් බලන්න දැන් කවුරු හරි හොරකමක් කරනවා අහු වෙන බව CCTV කැමරාවෙන් දන්නවා. ඒත් ආයෙ කරන පහුවදා. ඒක තමයි බුදුන් වහන්සේ කිව්වේ ලෝභය ද්වේෂය පාලනය කරගන්න පුළුවන්. ඔය අංගුත්තර නිකායේ තණ්හා විතණ්ඩ සූත්‍රයේ ඒක කියන්නේ
මෝහය කියන එක බුදුන් වහන්සේ කියනවා කාලා කන්නේකම තමයි මෝහය කියලා. ඒ කියන්නේ පානපත්තු කරලා අපි තමදන් සිනා කියලා මගේ මේ අන්ධකාරය දුර වෙලා මට දීප්තිය පහනක් ඔළුවට බුද්ධිය ලැබේවා කියන එක අදහස නැතින තියෙන්නේ. එහෙමයි අපේ හැමෝම. දැන් බුද්ධ කියන්නේ බුද්ධියනේ. එතන ඉඳලම මේ දීලා තියෙන තැන. එතකොට අසේවනාච බාලානම් පණ්ඩිතානාච සේවනා කියද්දී අපි පඬිතුව කවුද කියලා දැනගන්න ඕනේ. වනපද ආශ්‍රයෙන් ඒව දැනගන්න ඕනේ. පඬිතියා කියන්නේ මේ පොතපත කටපාඩම් කරපු කෙනාද නැත්නම් බුද්ධියේද උගතද වචන ගොඩක් තියෙනවානේ. එහෙමයි. එතකොට දැන් දෙමාපියන් ලොකුම ගැටලුව තමයි දරුවා තමන් කොච්චර හොඳට ගෙදර ඇරියත් ටියුෂන් පන්තියට යන්න ඕනේ සතියයි. ඔක්කොම ඔළුව වෙනස් කරලා ඒව නොසින් මාරු කරලා වගේ. ඊට පස්සේ ළමයි ගෙදර ඇවිල්ලා කියන්නේ උඹලා අපි හදනවා කණ්ඩ දියල්ලා. දැන් හරියන්නේ ආශ්‍රයට ඇරියා. එහෙමයි. එහෙමනේ. නැතුවනේ ඔයකට එක දෙමාපියන්ට කියන්න එපා. ඔය අමාරු වෙන්නේ නැද්ද? එහෙම උපදෙස් දෙන අය නැහැ. එතකොට මම හුඟක් දන්න සමහර කාර්යාලවල සමහරුගේ කාර්යාලයත් එක්ක හරිය හිත පිටර නිසා එයාට මේ උසස් ප්‍රොමෝෂන් එකක් ලැබිලා මේ මාරුමක් හැදුවත් යන්නේ නැහැ. අයියාර පිරිස හොඳ නිසා. මම අත්දැකීමෙන් කියන්නේ. සමහර අය එතන ඉන්න අය ගැලපෙන්නේ නැත්නම් තමන්ට නිතරම කේලම් කියනවා නම් අඩුපාඩු කියනවා නම් අමාරු දාන්න බොරු වලවල් වුණා කපන්නේ. දවසට 10ක් විතර බොරු වලවල් කපලා ඉන්න. උදේට ඇහැරෙන්නම මේ කොක්කු ටික සාක්කුවේ දාගෙන කොක්කක් දාන්නමයි. පැයිලුණ එක කල්පනාව මෙයාට කොහෙන්ද දැන් අර කේන්ද්‍ර යන චරිතයක් වගේ තියෙනවා නම් ඒ අඩුපාඩු බලලා ඒ පැත්තෙන් තමයි වැඩි ලෑස්ති කරන්නේ. වලගපන්නේ කොහෙන්ද? ඔව් ඔව්. ඊට පස්සේ ඒවා දැන් අර යුද්ධයක් වුණත් යුද්ධ කරලා පරදීගෙන එද්දි සාමයට එනවනේ. ඒ වගේ සමහරු විරිකට් එක කඩුල්ල ගන්න සටන් කරලා බැරිම තැනම ඉතින් යාළු වෙන්න ඕනේ. එහෙමනේ සමාජය හැටි. එහෙමයි. නමුත් අරවට දනුවමක් මේ අවශ්‍යයි. ඒ අය පොඩ්ඩක් මේ ඒට තේරුම් ගන්න අරින්න ඕන. අර බුදුන් වහන්සේ වගේ බ්‍රහ්ම දණ්ඩනේ පොඩ්ඩක් කතා නොකර ඉන්න එක කෑම වර්ජනය කරන එක අවශ්‍යයි. එතකොට පතුරුපදේශ වාසෝච අසේවනාච බාලන්න මුලින්ම. එතකොට බාලයා කියන්නේ කවුද? මේව තමයි සාකච්ඡා කරන සමාජය. එහෙමයි. කොයි කෙනාද මේ නරක තැත්තේ ළමයිට ඉස්සර අපේ ගෙවල් වල නම් අපිට කියනවා අහවලා ආශ්‍රය කරන්න එපා. අහවලා ආශ්‍රය කරන්න දෙමාපිය හොඳ නරක අපිට කියලා දීලා පිරිසුගෙන හැඳින්වීමක් කරනවා. එහෙමයි. අද රටේ බෑනේ. අද රටේ සමහර අය විවාහ 20ක් 30ක් කරගත්තා ඉන්නවා මිනිස්සු ගෑනු කට්ටිය රවට්ටපුවා මේ රටේ පත්තරේ වැටලා මම දැක්කා. එහෙමයි. නිකන්වත් අහලා බලන්න නැතුව ඉතින් ඒ හින්දා මිනිස්සු රවට්ටනවා වැඩි කොහොම චරිත රඟපෑමක් කරන්නේ. තමන්ගේ නියම චරිත දැනගන්න මේ හරි අමාරුයි. ඒක නිසා තමයි බුදුන් වහන්සේගේ එක එක මිම්මවල් මිමි තියෙන්නේ. අපිට බණ ටික ත්‍රිපිටකයේ සූත්‍ර එහෙම අවශ්‍ය වෙන්නේ මේ වෙලාවට. ඒවා හොඳ උදාහරණ. එතකොට බලන්න අසේවනාච බාලාණන් කිව්වහම නොගැලපෙන ගස් කොළන් උනක් තියෙනවනේ. ගහක් කොළක් උනත් අනවශ්‍ය ගස් තිබුණොත් ඒ ගහ හැදෙන්නේ නැහනේ. එහෙමයි. ඔව්. එතකොට අපේ ගෙවල් දොරවල් වල අපි ආදර්ශෙමනේ ගන්න කුඩා ළමයි ඔක්කොම අහගෙන ඉන්නේ. ඒවා බලාගෙන ඉන්නේ. ඒවනේ අනුගමනය කරන්නේ. නේද? ඒකින්ද හොඳ පළාත් තියෙනවා ලෝක ජීවත් වෙන්න. සමහර ෆින්ලන්ත වගේ සමහර රටවල් තියෙනවා සතුටින් ඉන්න රටවල්. ඒ රටවල කිසිම අතවර කරදර ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒ කට්ටිය මේ ඇසුළු කරන්න සුදුසු අය ඉන්නවා. සුදුසු පළාත් තියෙනවා. ඉතින් එහෙම නුසුදුසු පළාත් අපේ රටේ තියෙනවා. අපේ ලංකාවේ තියෙනවා. සමහර පළාත්වල එහෙමයි. සමහර පළාත්වල එහෙමයි. ඒක ප්‍රාදේශීය වශයෙන් රටවල් වශයෙන් ඕක වෙනස්. එහෙමයි. ඒ වගේම තමයි ඒ නොගැලපෙන කට්ටිය සමාජයේ ඉන්නවා කියන්නේත් ඒවටත් ආර්ථික සහ මානසික සමාජීය ගැටලු බලපාලා තියෙන මේ පුද්ගලික ඒ තත්ත්වයටපත් වෙන්න. හේතුඵල වාදයන් අපේ ඒවා හිතන්න ඕනේ. බුදුදහමේ තියෙනවා විද්‍යානුකූලව කියනවා දරුවෙක් බඩේ ඉන්න කාලේ අම්මට ඕනනම් තමන්ගේ දරුවා සංගීතඥ කරන්න අම්මා සින්දු අහන්න ඕනලු බඩේදීම. ඒකෙන්ද දරුවන්ට දොස් කියන්න බෑ. පරම්පරාගතව ඥානමතවත් එන කේන්තියම් තියෙනවා. පරිසරය අනුව සිදුවෙන තියෙනවා. ආහාර පාන දැන් හුඟක් කන ඒවා තිබ්බටු ටිකක් ඔය ළමයි පළතුරු කොටුකොළ එහෙම කන්න කැමති නෑනේ මේ දිවුල් peerේ මගේ ඒක ශරීරයට බලපෑම. ඒකෙන්ද මේ මුල් එක යටතේ අසේවනාච කිව්වහම නුසුදුසු අය. එතකොට එහෙම කට්ටිය අඳුරගන්න බැරිකම නිසා දැන් මුහුණු පොත නිසා කොච්චර අමාරු වැටලා තියෙනවද බලන්නකෝ. කොහොම රැවටිං වලට අපි අහු වෙනවද? එතකොට මේ මංගල සූත්‍රයේ මේක මංගල කාරණා 38න් පළවෙනි එක දැම්මේ කොහොම වටිනාකමක්ද? අපි නොගැලපෙන කට්ටිය අයින් කරගෙන නීම කට්ටිය ඇසුරු කරන්න දන්නවනම් ඒ බුද්ධිය මේ ලෝකේ ඇති. එහෙමයි. අද වෙලා තියෙන ළමයි දැනුගත්කම ඔක්කොම දීලා සේරම දීලා පිටතැනකට අරපු ගමන් ළමයා ගොදුරු කරන ඕන කෙනෙක්. එහෙමයි. ඇයි? අර අත්දැකීම් ටික නැහැ. පොතපත කියවන්නේ නැහැ. ඇවිද්ද පය දහස් වටි කියලා මම ආයි පොතක් ලියන්න ගන්න ඉන්නේ. ඇවිද්ද පය දහස් වටි. කොච්චර වටිනවද? අත්දැකීම් තියෙන කෙනා. දැන් ඔය අපේ රටේ කොච්චර මේ ලෝක රටේ ඉන්නවද දුප්පත් මේ රුපියල් 2කින් කෝටිපති වෙච්ච මිනිස්සු. එහෙමයි අපේ හැමෝටම. ප්‍රහාර ගහද්දි ව්‍යාපාර වටෙන්ට ගහද්දි ඒව දරාගෙන යන්න ශක්තිය තියන අය. ඉතින් අන්න ඒ චරිත කතා අපිට ළමයිට ඉස්සර අපිට කියවන්න දුන්නා. රජවරුන්ගේ කතා, වීර කතා ඒවත් අපිට මේ කේන්තිය පාලනය කරගන්න උපදෙස් උදව්වක් වෙනවා. එහෙමයි.
අටලෝ දහම අනුව මේක මට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. අරයටත් වෙලා තියෙනවා නම් මට මොකද? එහෙමයි. ක්‍රිස්තුස් වහන්සේට මහතුරු 13ක් හිටියා මට ඉන්න එක නඩි දෙන්න පුළුවන්. එහෙම සංසාධනය කරලා හිත හදාගන්න පුළුවන් මට්ටමකට ළමෙක් ගතොත් තමයි ළමයට සමාජයේ ඉහළට යන්න පුළුවන්. මිලා පුණ්‍ය කම්මන ගාතාව දැන් යුරෝප රටවල අලෙක්සන් මහත්මයා මේ විදේශිකයෝ එනවා මේ අපේ පන්සල් වලට මේ බුදුන් වදින්න. ගාථා දන්නේ නැහනේ. අපි හැම ගාතාවක්ම ලියලා වන්න ගන්ධ ගුණ උපේතන් හරි ලියලා ඒක යටින් තේරුමත් එක්ක තමයි ලියලා ලැමිටෙන්නේ කරලා ඒ කොලේ බෙදන් බෙදා යනවා. ඒ විදේශිකයෝ කොලේ බලාගෙන ගාථා කියනවා. යටින් තේරුම තියෙන්න ඕනේ. ඒක දවසක් මම බැලුවා මේ මිනා පුණ්‍යකම් මේ ඔක්කොම කට්ටිය දන්නවනේ. අර බුද්දිස් මේ ඒකෙන්ද ඒක තේරුම හදාන් කරන්න බැරි වුණා. නමුත් ඒක විදේශිකයෙක් ඇහුවා මේකේ තේරුම දීලා නැහැනේ කියලා කොලේ විසිකේරුවා. එහෙමයි. ඉදා මම කල්පනා කරලා මේ ඒ ගැන මම රූපాని දෙක තුනක බණකුත් කියලා පොතුත් ලිව්වා. ඒ කියන්නේ මේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි බණපත්තිය. ළමයි ලස්සනට කියන මාමේ කියලා තියෙනවනේ මාමේ බාල සමාගමෝ. එතන කියන්නේ මේ මට බාල සමාගම කියන්නේ නරක ඇසුරක් එපා කියන එකයි. කවදා දක්වාද? සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ආරක්ෂණ මහත්මයා. නිවන් දක්නා ජාති දක්වා තමන්ට සත්පුරුෂයෙක් නැත්නම් ඒ ජීවිතේ රහ නැහැ. එයා කෝටි පිටියක් වුණා තමන්ට අවිශ්වාස නම් ගෙදර ඉන්න කට්ටිය. වෙනම කබඩ් ලොකර තියනවා නම් ඒ ගෙදර වැඩක් නැහැනේ. හදිසියෙ ගෙදර හිටියේ ඉන්නේ දුවයි පුතා විතරයි ඉන්නේ. එයාගේ පියා 10000ක් වැටලා ගිහිල්ලා ඒක ගත්තේ නැහැ කිව්වොත් ඒ ගෙදර සම්පූර්ණයෙන් මේ සමගිනේ අන්ධකාරයනේ. එහෙමයි අපේ හඳුනන. සම්පූර්ණයෙන් සොහනක්. එතකොට වෙනම අරය ලොකර වෙනම හදාගන්න. මම කියන්නේ පොඩි දේ. ඒකයි මේ අසේවනජ බාලන්න කියන එක වැදගත්කම. තමන්ගේ විශ්වාසය බිඳුනොත් කඩවුනොත් එහෙම ආයෙක හදන්න බෑ. එහෙමයි. ඒකයි පඬිතුයන්ගේ ආශ්‍රය කියන්නේ ඒක පඬිතුයන් නම් මට වරදක් වුණා සෝරි excuse me මට මේ තැනකට එන්න කලින් මං එන්නම් මෙහෙම දෙයක් මට වැරදිලා මං ගත්තා ඒක ඔයාලට පස්සේ මං දාන්නම් එහෙම මට්ටම දැන් ඔය පත්තරේ අපි දකින්නේ ආවේග CD කම නැති සමහර මේ රියදුරු පවා මේ පිටරට පාස්පෝර්ට් ඩොලර් සම්බිලා අපහු දෙනවා ඒවා පත්තරේ වැටිලා තියෙනවා ඒ පත්තර කෑල්ල මං දැකලා තියෙනවා රියදුරු හැමදාම සැරයක් බලනවා සතුට අරක තමන් ඒකෙන් මිදිලා ඒක අපහු දීමේ සතුට යා ලබනවා එහෙමයි එකට ඒකට මේ එන්ඩෝෆින් කියලා හෝමෝන එකක් තියෙනවා පින කියන්නේ ශරීර ශක්තිය. එතකොට මම කතා කරේ එහෙනම් සත්පුරුෂයා කියන්නේ කවුද කියලා දැන් මම කල්පනා කරා දැන් අපිට ආවේගශීලී බව ඇති වෙන්න නුරුස්සන ගතිය ඔක්කොටම හේතු වෙන්නේ අසත්පුරුෂ ඇසුරනේ. එහෙමයි අපේ. අසත්පුරුෂයෝ තම හාමුදුරුවෝ හෝ ගිහියෙක් හෝ කවුරු හෝ. එතකොට එයා අඳුනගෙන ඒන් මිදිලා සත්පුරුෂයෙක්ම හොයලා කීයක් හරි දීලා හරි කමන්නේ. ඔය මට බැන්නක් ගැහුවක් කමන්නේ සත්පුරුෂයෙක් වෙන්න කියලා හරි. එතකොට සත්පුරුෂයාගේ ලක්ෂණ මම ලියපු පොතක තියෙනවා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ තියෙන එකක් සත්පුරුෂයා කවුද කියලා මැනගන්න මීටර සෙට් එකක්. ඒක දැන් මම තේරුම කිව්වට පස්සේ ඔය කට්ටිය ඇත්ත එක බහලා බලන්න. ඔය කට්ටියට පෙනෙයි මට සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා අදම බලා ගන්න පුළුවන්. එහෙමයි. එතකොට අද මේ මාතෘකාවෙන් 150ක් අපිට විසඳ ගන්න පුළුවන්. එහෙමයි. මාතා පෙත්ති බරංජන්තුන් කුලේ ජෙට්ටා පචායින සන්නං සකිල සම්භාසං පේසුනේ පහයින මච්ඡේර විනේ උත්තං සත්‍යං කෝදහ බිබුන්නරං තං වේ දේවා සත්පුරුෂෝ ආහූති. දැන් එතකොට අද ඉඳලා විමුණා පුඤ්ඤ කම්මන ගාතාව කියද්දි කට්ටියට මේක මතක් වෙන්න ඕනේ. එහෙමයි. සත්පුරුෂයා අඳුර ගන්න පළවෙනි ලක්ෂණය තමයි මේක ලෝකෙට මම හැම රටකම අත්හදා බැලුවා සත්පුරුෂයා මම මේ විදිහට දන්න නිසා මම හොයලා බැලුවා මට සත්පුරුෂය හොයාගන්න පුළුවන් වුණා. එක්කෙනෙක් දෙනෙක් වැඩි නෑ ඉන්දියාවේදී මට සත්පුරුෂය දෙන්නයි හම්බුනේ. ලේසි නෑ මහත්තයෝ. එහෙමයි. ඒ කියන්නේ මේ දැන් කතරගම දෙවියන්ට පූජා වට්ටි තියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මට ගෙයක් හදන්න ඕනේ, සුවිප්පයක් හදන්න ඕනේ, විවාහය ඕවනේ ඉල්ලන්නේ. අපේ අය දානේ මාන දීලා කෝටියක් වේදන් කරත් ප්‍රාර්ථනා කරන්නේ රස්තන් මහත්තයා මිනා පුඤ්ඤ කම්මෙන්ට කතාව. එතනින් හැරි ඉල්ලන්නේ නෑනේ. එහෙමයි. ඉතින් මේක විමසන්න ඕනේ කතාවක් නෙමෙයිද මේක? එහෙමයි. කටපාඩම් කියනවා. එතකොට එතන බලන්න මාතා පිටි බරංජන්තු යම් කිසි කෙනෙක් තමන් ආශ්‍රය කරනවා නම් දෙමාපියෝ දැන් ඔන්න මේක බලලා තමන් ආශ්‍රයයට ගන්න. අනිත් අය ටිකක් අයින් වුණාට ජීවිතේ කනකටු වෙන්න එපා. බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමයි. තමන්ට නොගැලපෙන කට්ටිය ඉන්නවා. කතේ දුරින් තියාගන්න කියලා. ඒක වරදක් නෑ. මාතා පිටි බරංජන්තු මුලින්ම සත්පුරුෂයාගේ ලක්ෂණ තමයි එයා දෙමාපියන් පුළුවන් විදියට සලකනවා. පුළුවන් විදියට ජීවිත කැලක් හරි ගිහින් දෙනවා. හදිසියෙ ඉතින් කැම ටිකක් ගෙදර ගිහින් දීලා උණු වතුරෙන් නාවලා ලොකු සල්ලියක් දෙන්න නැත්නම් උණු වතුර ටිකකින් නාවලා කැම ටිකක් දීලා එහෙම අය ඉන්නවනේ සමාජයේ ඉන්නවා. එතකොට ඔන්න සත්පුරුෂයෙක් අඳුර ගන්න එක ලක්ෂණයක්. ඒ අත්හැරලම දාන්නේ දැන් ඔය ගම්පහතර විද්‍යාරම්භ පිරිවෙල ළඟට දෙමාපියෝ දෙන්නේ ගිහ කෙනක් දාලා සතු කෙනක් දානවා වගේ. අද එහෙමත් තියෙනවනේ. එහෙමයි අපේ හවුනේ. දීපල කෝටි ගණන් අක්කර 50 ලියපු එකනා මම එක රෝහලක නම කියන්නේ නැහැ. මම ඒ රෝහලේ කමිටු සභාපතිලා හිටියා. දෙකේ වාට්ටුවට ඒ අම්මා ගෙනත් දාලා. එහෙමයි. අච්චර දීපල ඒ අම්මා සන්තෝෂ නැද්ද මගේ පුතා මං ඇපොලෝ එකේ නවලෝකේ නැවතු කියලා සතියක් විතර ඒක සතුටට ආඩම්බරයට කියන්නේ. එහෙම ඒ අසත්පුරුෂකම් කරන මේ දරුවා මම කියන්නේ. එහෙමයි. එතකොට මාතා පිටි බරංජන්තු කියන්නේ යම්කිසි කෙනෙක් දෙමාපියන් පුළුවන් විදිහට ලොකු හාමුදුරන්ට සලකනවා නම්
එක ලක්ෂණ සත්පුරුෂයාගේ. දැන් මේක දැනගන්න එපා. දැන් අපි මංගල සූත්‍රයේ මේ අසේවනාච බහලන කියද්දි සත්පුරුෂයා තේරුම අසම්පූර්ණ උත්තරේ මාතා පිති බරංජන්තු කුලේ ජෙට්ඨා පචයන සන්නං සකිල සම්භාසං. ඊළඟට සත්පුරුෂයා මේ නිකන් කතා කරන තමයිල කතා කරන මේ උඹ වරෙන් කියලා කියනවා. ඒ ආදරයට කතා කරන්නේ. නැතුව නපුරු වචන හිත විදිලා යන්නේව කියන්නේ. එහෙමයි අපේ හවුද. සමහර දෙයක් කිව්වම මාස ගාණක් ඕක අපිට දෙවි ඉන්නවනේ. ඒ වචනේ සැරකම කියන්නේ ඒක එයාට දරා ගන්න බෑ සමහරුන්ට. දැන් ඔය යුනිවර්සිටිස් වලත් ඔය නවකෝදේ කියලා ඉතින් ඔහම සර වචන කුණා දැන් එහෙම ප්‍රශ්න තියෙනවනේ. එහෙමයි. ඒකට සත්පුරුෂය එහෙම නැහැ. බල්ලට බලුවාමි සමහරවට කියන්නේ. ඉතින් සත්පුරුෂයා අර විදිහට මේ ආදරෙන් කරුණාවෙන් සැර දරුවන්ටත් ඉතින් අපි දෙමාපියෝ කියන්නේ උඹට පොළොංග ගහපන් කියලා බොරුවට එහෙම නෙවෙයි. අර හදවතින්ම විස විදිහට නිකන් මේ දැන් අපි කියනවා දැන් කෙනෙක්ගේ අන්ධයා කියනවා හොරා කියනවා. ඒ වගේ වචන කියන්නේ නැහැ සත්පුරුෂයා. ශරීර ලක්ෂණ වලට අවනම්බු කරලා කතා කරන්නේ නැහැ. සන්නං සකල සම්භාසං. පේසුනේ පහයි නම් ඊළඟට කේලම් කියන්නේත් නැහැ. අඩුයි. පාරිතුට යද්දි දැක්කොත් එහෙම කවුරුහරි කතා කර කර ඉන්නවා. ටක් ගාලා ෆෝන් එක සමහරව ගත්ත ගමන් එහෙමනේ ෆෝන් එක අතේ තියෙන ටක් ගාලා කේලම කියනවනේ. අරයා කල්පනා කරනවා අනේ අපිත් ওই කාලේ ඔහමනේ කියලා. එහෙමයි සත්පුරුෂයා. අද බලන්නේ මනුන්ගේ වරදක් නේ. සමහරව ඇන්ටනා රේඩාර් දාගෙන තියෙන වත්ත වටේ දාලා තියෙන්නේ. අරයාගේ වරදක් අහු වුණා කියන්නේ එදාට නිවන් සැපයාට. එහෙමනේ අසත්පුරුෂයෝ. එහෙමයි අපේ සත්පුරුෂයා සන්නං සකිල සම්භාසම් පේසුනේ පේන ඊළඟට මච්ඡේර විනේ උත්තං. සත්පුරුෂයා ලෝභයි. හැබැයි අර ඉංග්‍රීසියෙන් තියෙනවා craving grasping lust කියලා අධික ලෝභය නෙවෙයි. අවශ්‍ය නම් ගමේකට දානයක් වුණොත් අමල්ලි මේ කේල් කනක් තියෙනවා කපන් ඵලයක්. තෙඹිලොල්ලක් එහෙමයි යා. සත්පුරුෂයාගේ අනික ඉනේ යතුරු කෙල්ලෙත් නැහැ. දීපලක් තියෙනවා නමුත් හැම වෙලෙම ඒ වතකගා ඒ පස්සේ යන්නේ නැහැ. එහෙමයි. ඒක සත්පුරුෂයාගේ ලක්ෂණ හොයන්න පුළුවන් අපිට. එහෙමයි අපේ හවුද. අවශ්‍ය වෙලාවට උදව් කරනවා. සමහරව එහෙම නැහැනේ. නැහැ. මං කිව්වා අර කෝටිපති පුතා මේ අම්මා ගෙනාවේ පොඩි වට්ටුවට කියලා ඒවා ඒ සත්පුරුෂයෙක් නෙවෙයි අධික ලෝභය තියාගෙන වැඩ අකරපණහල් ලියලා තියෙලා තාම මොනවද එතකොට මච්ඡේරේ විනියුත්තං සත්‍යං කෝදා බිබුන්නා රංගිලන්ද සත්පුරුෂය ඇත්ත කතා කරනවා ඇත්ත හරි වටිනවනේ බලන්න බොරුවක් කිව්වම ජීවිතේට ඒක ඇත්ත කිව්වම පිළිගන්නෙත් නැහැ නේ සත්පුරුෂයන් කෙනෙක් ඉල්ලන් ආවොත් මේ අනවශ්‍ය කෙනෙක් දෙයක් ඉල්ලන් ආවොත් අනේ පුතේ මේ ළඟට මේ වෙලාවේ මා ළඟ නැහැ මට ඒක තියෙනවා මම බෙහෙත් ටිකක් ගන්න මේක තියන් ඉන්න ඉතින් උඹ ඔය ප්‍රාරකෝක තිබ්බොනේ ඒ වගේ වේදම් කරගන්න කියලා ඇත්තට එහෙම කියන අය ඉන්නවා. ඒකත් සත්පුරුෂයාගේ ලක්ෂණයක්. නිකන් බොරු කියන්නේ නැහැ. තියෙනවා කියලා ඇත්ත කියන්න බෑ. තමන්ට තියෙනවා දෙන්නේ නැහැ. ඔයා නැති නැස්ති කරගන්නවනේ. ඔයා ඉතුරු කරන්න කියලා. එහෙම කතා කරනවා. එතකොට මේ විදිහට සත්පුරුෂයෙක් අර විදිහට තමන්ට ආශ්‍රය කරන්න පුළුවන්. තමන් පොඩි අඩුපාඩුවක් වුණා, පොඩි ගොසිප් පොඩ්ඩක් කතා බතා වුණා. ඒක කේලමවට පරිවිතර කරගන්න නැහැ. ගිනි අවුලවන්නේ නැහැ. එහෙම කට්ටිය සමාජයේ ඉන්නවා. මට හම්බෙලා තියෙනවා. එහෙමයි. කවදාකවත් තමන්ගේ අඩුපාඩුවක් මේ මගේ නායක හඳුරුව පවත්වන අපරණ සරණ කරන කවුරුත් දන්නවා කිසිදාක මේ කේලම් කියන්නේ නැහැ. කාටවත් අඩුපාඩු එහෙම ලක්ෂණ අපිට මේ සත්පුරුෂයෝ අපිට හම්බෙලා තියෙනවා. එහෙමයි අපේ. ඒක නිසා අපි මුලින්ම දැන් අපේ මාතෘකාව අනුව මේ ආවේග දරා ගැනීම ගැටලුවට ප්‍රධාන හේතුව තමයි තමන් ආශ්‍රය කරන ගෙදර සතා බල්ලා පූසා වුණත්. හිරියට කරනවා නම් ඉතින් ගෙදර හොරා කරනවා නම් එතන ඉඳලා පවාට ඒ ආවේගය ඇයට ඇති වෙනවනේ. එහෙමයි අපේ. අද බොහෝ විට සමහරු දාන කියනවා බල්ලා නැති වල 7 දවස් දාන. සමහර සත්පුරුෂ බල්ලු සත්තු එහෙම ඉන්නවා. එහෙමයි. එතන ඉඳලා ගෙදර දොරේ තමන්ගේ නිතරම තමන්ට අයියාගේ මල්ලිගෙන් අක්කගෙන් අයියාගෙන් හරි හිරිහැරන දෙමාපියන්ට දරුවන්ගෙන් නිතරම දෙයක් තිබුණාම ඒක නොකිය ගන්නවනම් මේ රැට පවා පාඩම් හාඩම් කරන්නේ නැත්නම් අවවාදයක් කරන්න බැරි නම් එතන ගැටලුවක් නේ. එහෙමයි. ඒක නිසා නියම දරුවෙක් නම් අර විදිහට සුදුසු මේ ඊළඟට තියෙන පතුරුපදේශ වාසෝච්ච කියලා මංගල කාරණයක්. ඒක වටිනවා වාසය කිරීම. ඒක තමයි 99% බලපාන්නේ මේ අපිට ආවේග පාලනය කරගන්න බැරි වෙන්නේ. එහෙමයි අපේ. තමන් ඉන්න පරිසරේ. හිතන්නකෝ තමන් දැන් ඈත පළාතක සමහර දුෂ්කර පළාතක මේ ටිකක් අපරාධ වැඩි මොනවා හරි තියෙන පළාතක මාරුවක් හම්බුනොත් ප්‍රොමෝෂන් එකක් වාහනකුත් දෙන්නම් කියලා අපි යන්නේ නැහැනේ. සුදුසු ප්‍රදේශ කියන එක පතුරු ප්‍රදේශ වාසෝච්ච කියන එක මංගල කාරණේ මහත්ය ජීවිතේට හාමුදුරුන්ට බලපාන ඕන කෙනෙකුට සමන් ඉන්න පරිසරේ අපි දන්න සමහර ගෙවල් දොරවල් ඇරලා තැන ගමන් යන්නේ හොරු නෑ බය නැතු යන්න පුළුවන් ගමල් ඉතින් ආවේග අද කොච්චර බයසකද අද දෙමාපියෝ අනුරාධපුරේ ගිහිල්ලත් ගෙදර කල්පනා කරනවා රත්තරන් බඩුව ලිබ්බෝකේ හංගලා ලොකෝ කොල්ලේ කරගත්තද එහෙම බහෙන්නේ නැත කල්පනා කරන්න වෙලා තියෙන්නේ එහෙමයි අපේ. ඒකෙන්ද පරිසරය කියන එකත් මංගල කාරණා වලින් දෙවෙනි එක පරිසරේ නොකලපැන විතරක් නෙවෙයි පරිසරේ මහත්මයා. ඒකින්ද තමන්ගේ නිවෙසේ වුණත් තමන් දෙයක් තාත්තා අම්මා මේසුර තිබ්බොත් ඒක ඒ විදිහටම තියෙන්න ඕනේ. සමහරට ගෙදර නැති විලාට බඩගින්නට කෙනෙක් කේක් කෑල්ල කෑවොත් අයියා කියන්න ඕනේ අම්මේ මම කේක් කෑල්ල කෑවා.
නැත්තම් ඔක්කොම අහු වෙනවනේ. මගේ පොඩි ප්‍රශ්නේ මේක ඇත්ත කතා කරන්න එක හරි වටිනවා. එහෙමයි. පොඩි පොඩි දේ. ඉතින් ගෙදර පරිසරේ දෙමාපියෝ එකට කැම ටික කන එක, එකට බුදුන් වදින එක. එතකොට ඒ තුලින් ඒ සුහදත්වයේ ගෙවල් දොරවල නැති වුනහම ප්‍රශ්න වැඩි. අපි හොඳ කාරණාවක් මතු කරේ දැන් අර ගෙදර හැමෝටම එකතු වෙලා බුදුන් වඳින්න පුළුවන් නම් يعني පුංචි කාලේ ඉඳලා දරුවන්ගේ ජීවිතයට ඒක එකතු කරලා දෙන්න පුළුවන් නම් හරි වටින දෙයක් අපේ හැමෝටම. දැන් මම කියන්නේ මම අපේ ගෙවල් නුවර පැත්තේ ඉතින් ඇත්ත වශයෙන්ම අපේ අක්කලා මේ මුල් වෙලා හැමදාම ඉරිවල බෝධි විහාරයට අපි පන්සලට එක්ක ගියා. සිල් ගත්තා. ගෙදර අනිවාර්යෙන් බුදුන් වඳින්න ඕනේ. පන්සල ගත්තා. මම ඉස්සර මහානට කලින් මගේ පොරෝනේ මහාඳුනගේ දෙයට පොරවගෙන මම පන්සල ගත්තා. ඒ පරිසරය තිබුණා. ඒ පරිසරය වටිනවා. අපේ ගෙදර කවදාක සතු ඇති කරේ නැහැ. එතකොට අපි පිරිසිදු වතුර නෑවා, එළවලු පළතුරු කෑවා. ඒ සියලු දේම මේ කෙනෙක්ගේ ආවේග පාලනයට අවශ්‍ය වෙනවා. ඒ පුඩි කාලේ පරිසරයේ නපුරු වුණා නම් අවුරුදු 5 වෙන කාලේ පරිසරයේ නපුරු පරිසරයක් වුණා නම් එයාට සෞන්දර්යයේ දියැලේ පෙරලා නාලා ගස්වල ඇඹුල් peer කාලා එහෙම සතුට ප්‍රීති ජීවිතයක් නොතිබුණොත් එයා කවදාවත් නපුරු කෙනෙක් වෙනවා. ඒ ආදර සෙනෙහසක් ලැබිලා නැහැ. දැන් පුඩා කාලේ ආදරේ ගෞරවයේ සෙනෙහස නොලැබුණොත් එයාට කෙනෙකුට දෙන්න දන්නේ නැහැ නේ. ඒකෙන්ද මේ මංගල කාරණාවල තියෙන මේ ගැන ළමයිට මගේ මේ අද කතාවත් අහලා රචනයක් ලියන්න පුළුවන් මාතෘකාවක්. පොඩි පොත් පින්ජල් ලියන්නත් පුළුවන් ඕන නම්. වතුර ප්‍රදේශ වාසෝච සුදුසු ප්‍රදේශයක ජීවත් වීමේ තියෙන භාග්‍යය. එහෙමයි. අපිට පිට රටවල් ගන්න පුළුවන්. මං කිව්වේ එංගලන්තේ කියලා මං මාස 2ක් යනකම් අලෙක්සාන්ඩර් මහත්තයා මට කේන්ති ගියේ නැහැ. මං තව මාධ්‍ය කීපයක මේ කිව්වා. මාස 2කමාර ආසාවට කේන්ති එන්නේ ඇයි? ඒ යුරෝපා රටවල පාරේ ගියොත් වාහනේ නවත්තලා මට යන්න කියනවා. මම උදේ ඇවිදින්න යනවා නිකන්. ඒ සුද්දා යන් එයා පාර අපේ රටේ නම් සුදු කහිරෙන්නේ මැරෙන්නේ. ඒ පැත්තේ ඊළඟට සුපර් මාකට් එකේ ගියොත් ඒ තියෙනවා මේ සෙන්සිටිවිටි මාකටිං කියලා ඒ වගේ එක්ස්පයර් ඩේට් ගාලා තියෙනවා. ඒ දිනේ පහුවෙලා කෑම විකුණන්නේ නැහැ. කවදාකවත් කෑම කාලා බඩේ අමාරු දෙන්නේ නැහැ. පොඩි වරදක් වුණා සෝරි කියලා කියනවා. එක්ස්කියුස් මී කියනවා. තැන්ක් යූ කියනවා. අනුන් ගෝපදූප හොයන්නේ පස්සෙන් එන්නේ. දැන් මෙහි අපි ගමන ගියොත් පස්සේ මොටර් සයිකල් යනවා. අරයා කොහෙද කියලා බලන්න කියනවා. එහා ගෙදර මිනිස්සයා මෙහා ගෙදර ගෙදර මොකද කරන්නේ කියලා හොයා. දැන් හවස වාහනයක් ගෙදරට රෑ 10ට ආවොත් පහුවදාම ඉඳලා බලලා ළමයි බලපන් කවුද ආවේ කියලා. අපිට මොකටද කමල කොහෙ ගියත් මං කියන්නේ. මෙයා කීයටද ගෙදර ආවේ? මෙයා කීයටද ගෙදර යන්නේ? ඒ පීඩනේ නිසාම ඒ ගම්වල ඉන්න අය ටික ටික ලෙඩ වෙලා මැරෙන්නේ. එහෙමයි අපේ හැමෝටම. එයාට මානසිකව ඒ ලෙඩ දුක් ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි ගෙදර බල්ලෙක් නම් ඌ වෙන තැනකට ගිහින් දාන්න පුළුවන් පන්සලකට හරි. හරිද? එහෙමයි. වැඩකාරයෙක් නම් අයින් කරන්න පුළුවන්. තමන්ගේ දුවා දරුවා අර විදිහට ගෙදර දෙමාපියන් හිරිහැරෙන විදිහට කටයුතු කරනවා නම් දැන් වෙලට ඇඳුම් ටික දාලා වැස්සක් ආපම එයාගේ පුතාගේ ඇඳුම් ටික විතර ගෙනවලා අරව බැලේ එහෙම තියෙනවා. මම එහෙම දැකලා තියෙනවා සිදුවෙන්. එතකොට ගෙදර ඒ වෛරය කෝදේ ඒව නිමා ගන්න බෑ ඊළඟට. එහෙමයි. එතකොට දෙමාපියෝ බෙහෙත් අහුරු ගන්නෙ. ඇඟේ තියෙන අර ලෙඩ දුක ඔක්කොම වැඩි වෙනවා. ඉතින් මේක ජීවිතයනුකූලව සෞඛ්‍ය වශයෙන් විශාල ප්‍රශ්නයක් මේ ලෝකෙ නොගැලපෙන තැනක ජීවත් වීම. කායික මානසික පීඩාවන්ට ලක් වෙන්න වෙනවා. මගක් රජයේ කාර්යාලවල මම යනවා නොයෙක් තැන්වල දැන් මං නංගන් කියන්නේ අපි යුනිවර්සිටි එකේ ගත්තොත් අපි ඒක ගියහම ඉතින් අපිත් ඒකක් බීලා කාලා බීලා අපේ සතුට ප්‍රීතිය එතකොට මම සමහර විශ්වවිද්‍යාල උගන්ලා තියෙනවා. ඉතින් මේ ඔය විශ්වවිද්‍යාලෙත් මම මේ පන්තියේ ඒ වෙලාවට ළමයිට මං කෑම මං ගෑන අරන් දෙනවා. චපාති 20ක් ගෙනා සමෝසා 10ක් බෙදෙනවා. ඉතින් එහෙම පරිසරෙම සතුට කරලා තියෙන්නේ. පන්තියේ ළමයි හරි ආසයි එන්නේ ඊට පස්සේ. මම යන්න කලින් ළමයි ඉන්නවා. මොකද ඒ වගේ පරිත්‍යාගශීලීකම අර සුහදත්වයේ තුලින් අපිට ගුරු ගෝල සම්බන්ධය ඉගෙන ගන්නට අදක්ෂ ළමයිට දක්ෂ වෙන විදිහට ගුරුවරයාගේ හැකියාවෙන් ඒක කරන්නේ. එහෙමයි අපේ හැමෝටම. දැන් ඊයේ අපේ පන්සලට හදිසියේ ආපු ළමෙක් අම්මා මතක් වුණා. දැන් පොඩි ළමයි අඬනවා. දැන් ඇවිල්ලා තියෙනවා. මම කිව්වා මම ටක් ගාලා මගේ පොඩි කාලේ ෆොටෝ එකක් පෙන්නලා පුතේ මමත් අම්මා මේ පන්සලට ගෙනත් ඇල්ලලා ගියාම මමත් ඒ දවස් දෙකේ ඇඬුවා. අම්මා නැතුව අම්මා ඈතෙන් හිටියේ. දැන් හිතෙන්නේ මට හරි ගියා. එහෙමයි අපේ. උදාහරණේ Tamanට වෙච්ච දේ ඒක පෙන්නලා ඒ ඔයාට විතරක් නෙවෙයි මටත් මේක උනායි කියලා. එහෙමයි. ඒ වගේ මේ පතිරූපදේශ වසෝච කියන එක නම් අපි අධ්‍යයනයක් කරන්න ඕනේ. ශාස්ත්‍රීය ලිපි දෙකන පොතපත පව ලියන්න ඕනේ. මම බුත්සන පත්‍රයට නම් ලිපියක් ලිව්වා. රහේ මම හඳුනනවා කියලා ලිපියක් ලියලා දුන්නා. මගේ ජීවිතේත් මම මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ මගේ පරිසරය නිසා. මගේ වටේ ඉන්න දැනුගත් කට්ටිය, මගේ හිතවත් දායකකාරකාදීන් අදත් එන්න කලින් මට කොත්තමල් ටිකක් ගෙන දෙලා බීලා එහෙම තමන් ගැන හොයලා බලනවා නම් එහෙමයි. අපිටවත් ඕනේ මේ කැපකරු දායක නෙවෙයි. අපිට ඕනේ ලෙන්ගතු කුරුපග දායක. කතා කරලා ස්වාමීන් වහන්සේ කියලා සමහර ආදරෙන් කතා කරන හැටියට. එහෙමයි. එතකොට පරිසරේ ඒකින්ද හාමුදුරුවෝ පන්සල් වල රැකෙන්නෙත් ඒ පන්සලේ පරිසරයේ දායකත්වයට එක්ක සම්බන්ධතාවය අනුව. එහෙමයි අපේ හැමෝටම. ඒක දිගට කතා වෙන මාතෘකාවක් මේක. එතකොට අපේ රටේ සමහර පළාත් තියෙනවා මම දන්නවා පන්සලේ හාමුදුරුවොත් හරි සතුටින් ඉන්නේ. ඒ හාමුදුරන්ට දායකෝ හරි ආදරේ. ඒ පළාත් වල මට ඉන්න හිතෙන මේ පන්සල් වලට ගිහිල්ලා. ඒ දායකෝ විතරක් අපිට පාරේ යද්දී ආදරේ කිතුල්ල කුට්ටියක් ගෙනත් දෙනවා. එහෙම
මේ නුවර පැත්තේ මම ඒක නගා කියන්නේ මම හොඳට දන්න පළාත් තියෙනවා. මට ඉන්න ආසයි. එහෙමයි අපේ හාමුදුරනේ. අපිට ආදරය දක්වන කරුණාව දක්වන ජනතාව හිටියාම දැන් සමහර ඉස්කෝල වලත් ගුරුවරු ඉන්නවා. සමහර පළාත්වල දුෂ්කර පළාත්වල ළමයි දෙමාපියෝ හරීම හිතවත් ගුරුවරුන්ට. එහෙමයි. ඒ ස්කෝල දාලා එන්නේ නැහැ ගුරුවරු. ඒක නිසා ආවේග මානසික ප්‍රශ්න වලට මහත්වෝ මංගල සූත්‍රයේ ওই කාරණා දෙක ඇති. එහෙමයි අපේ හාමුදුරනේ. ඉතින් ඒ නිසා ඔබ සුදුසු ඇසුරක් තෝරගන්න බාලයන් ඇසුරු කරනවා කියන්නේ සහ ඊළඟ කාරණාව සුදුසු නැති ප්‍රදේශයන්හි වාසය කිරීම. අන්නේ කාරණා දෙක ගැන හිතන්න. ඒකෙන් ඔබට පුළුවන්කමක් ලැබෙනවා ප්‍රායෝගිකව මේ දැන් අපි කතා කරන ආවේග පාලනය කියන කාරණාව සහ ආවේග හමුවේ අපි කොහොමද දරාගෙන පුරුදු කරන්නේ කියන කාරණාව ගැන හිතන්න. මේ ප්‍රශ්නයට ඔබට විසඳුමක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා ඔබට පුළුවන් අපිට තියෙන ප්‍රශ්න යොමු කරන්න. දස්ත ලංකා නිවුස් අපේ නිල Facebook පිටුවට ඔබට පුළුවන් ප්‍රශ්න යොමු කරන්න මැසේජ් එකක් විදිහට. මේ ප්‍රශ්න වලටත් අපි ඉඩක් ලබා දෙන්න සූදානම්. අපි සූදානම් වෙන්නේ සජීව විකාශයේ දෙවන විරාමයට යන්න රැඳෙන්න කියලා ආරාධනා කරනවා දසත රූප වාහිනිය සමගින්ම. වෙනතුනේ හැම දරුවෙකුටම දෙමව්පියෝ කියන්නේ එපා කියන එක විතරයි. එපා කියන එක කියලා ඉවර වුණාම ඒකේ දරුවන්ට හිස රදයක් වෙනවා. ඒක අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් දරුවන්ගේ හොඳ කියනවා හරි අඩුයි. සමහර දෙමව්පියෝ කියනවා හමුදුරෝනේ දරුවන්ට ආදරේ ඒ වුණාට පෙන්නලා බෑ. වෙනතුනේ පෙන්නන්න බැරි ආදරේ වැඩක් තියනවද? ආදරේ පෙන්නන්න ආදරේ දෙන්න ජීවිතේ පුරුදු වෙන්න එපා කියන එක හා සමානවම යහපත පෙන්වන්න යහපත අගය කරන්න අපේ අම්මලා ගෙවල් වල කොච්චරනම් ඔය කෑම හදනවද බත් අම්බන වැඩේ කරනවද ඒ වුණාට අම්මලා කරන ඔය සේවය අගය කරපු කෙනෙක් ඉන්නවද දසත ඕපන් හාට් හැඟි මුත්තං බෑ ලංකාවේ වැඩිම සේවා කාලයක් සපුරපු බන්ධනාගාර නිලධාරිය. මගේ මේ ඇස් දෙක ඉස්සරහා පිටින් මිනිස්සු බෙල්ල වැල්ලදාලා මිනිස්සු මරලා දැම්මා. මේ අසනීපයක් නැති හොඳ පුස්මත් ශරීර එල්ලුම් ගහේ එල්ලෙනවා. මගේ ඇස් දෙක දැක්කා. මං අපායද කීරගෙදරයි. අපාය. මාතර දිනවා වේරේන පන්සල. ඒකේ තියෙනවා අපාය. කටු ඉඟුල යනවා, ගස්වල යනවා, බිල් කපනවා, මේවා කරනවා. ඒක මං කීරගෙදරදී දැක්කා. රාජගිරියේ මිනිමරුන් නඩුවේ 4 දෙනාගෙන් කෙනෙක් ලේක් හවුස් එකේ රිපෝටර් කෙනෙක්. අනේ සර් මගේ එකම ආසාව අම්මව රත්තරන්ින් පෙරෝලා මේ මට වන්දනාව එකයි යන්න ඕනයි. මිනිහා හිරගෙදර ඉන්නේ. බෝගම්බර බන්ධනාගාරේ එක බිත්තියක ලියලා තිබුණා සිරකාරේ මරණ දඬුවමට නියම වෙච්ච අම්මා දන්නවා මං කවුද කියලා. මාරයත් පරාදයි සමහර වෙලාවට අම්මා ඉස්සරහා. විරාමයෙන් අනතුරු අපි නැවතත් දෙවන සිතට දම්සිසිලක් වැඩසටහනත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ. ඔබ දන්නවා අද දවසේදී දෙවන සිතට දම්සිසිලක් විශේෂයෙන්ම මේ තාරුණ්‍ය වෙනුවෙන් ජාතිය වනමඩුව විදිහට අපි මේ දසත රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය කරන දෙවන සිතට දම්සිසිලක් වැඩසටහනෙන් අපි උත්සාහ කරන්නේ බොහොම ප්‍රායෝගික දේවල් කතා කරන්න. බොහොම ප්‍රායෝගිකව ඔබට මඟ පෙන්වීමක් ලබා දෙන්න ජීවිතය සාර්ථක කරගන්න. නැත්තම් බොහෝ වෙලාවට
ප්‍රශ්න ඇති කරලා ඒ ප්‍රශ්නට විසඳුමක් දෙන්නේ නැතිව ඔවුන්ව අතරමං කරලා දෙන තැන් තමයි බොහෝ තැන්වල අපි දකින්නේ. විශේෂයෙන්ම තරුණ පිරිස්. එහෙම අතරමං නොවෙන්න ජීවිතේට හරි පාර හොයාගන්න ඔබට මඟ පෙන්වීමේ බලාපොරොත්තු ඇතිව තමයි අපි හැමදාමත් නාලිකාවක් විදිහට කටයුතු කරන්නේ. ඉතින් මේ පිණිස අද දවසේදී අපි මැදිරියට බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරමින් අද දවසේ වැඩසටහන වෙනුවෙන් වැඩම කරලා අපිට බොහොම කරුණාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අපිට අනුශාසනා කරමින් සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දිවුලපිටියේ බලගල්ල සරස්වතී පිරිවෙනේ කෘත්‍යාධිකාරී ආචාර්ය හිඳගල ඥානාධාර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් එක්ක තමයි අද අපි මේ සාකච්ඡාව සිදු කරමින් ඉන්නේ. අපේ හමුදුරනේ දැන් මේ අපි බොහෝ කාරණාවන් සාකච්ඡා කළා. දැන් මේ ආවේග පාලනය සහ දරා ගැනීම කියන දේ පිළිබඳව තමයි අපි කතා කරන්නේ. එතකොට අපේ හමුදුරනේ දැන් විශේෂයෙන්ම දැන් මේ ආවේග වැඩි තරුණ කාලේ කියලා. ඔව්. ඒ කියන්නේ තරහා ඒ වගේම කෝපය ඇති වෙන එහෙම නැත්නම් අපි කියනවා දැන් අර විප්ලවකාරී වයසක් කියලා අපි හැමදෙරුවනේ. ඔව්. ඒ වයසේ හිතට එන දේවල් ෂණිකව කරන්න බලනවා. අත්දා බැලීම් වැඩි. එහෙම නැත්නම් පිරිසත් එක්ක එකතු වෙලා ඉනිද්දි අර අපි හැමදෙරුවනේ අපි කිව්වා වගේ රාස් බාලයෝ එක්ක රැඳෙද්දි එයාලා එකතු වෙලා ගන්න තීරණවල කැමති වෙනවා. ෂණික තීරණ ගන්නවා. ওই දේවල් එක්ක අපේ හැමදෙරුවනේ ඔහොම ජීවිතේ තරුණ කාලේ වැරදි වලට යොමු වෙලා අපි දකිනවා හිරගෙදරත් බොහෝ පිරිස් දුක් විඳිනවා. එහෙම නොවෙන්න අපේ හැමදෙරුවනේ විශේෂයෙන්ම මේ තරුණ පිරිසට ඇති වෙන මේ තරහ පාලනය කරගන්න අපේ හැමදෙරුවනේ අපි මේ ධර්මයෙන්ම මඟ පෙන්වීම තවදුරටත් එකතු කරගෙන යමු. අවසරයි අපේ හැමදෙරුවනේ. මේ ජීව විද්‍යානුකූලව සාමාන්‍යයෙන් අවුරුදු 17 18 වෙනකන් එහෙමයි. වැරදි පිළිගන්න ළමයි කැමති නැහැ. එහෙමයි. වැරදි පිළිගන්න කැමති නැහැ. මම නෙවෙයි කියන්නේ ඒ ජීව විද්‍යානුකූලව වයසකුත් තියෙනවා. එහෙමයි අපේ හැමදෙරුවනේ. ඒකයි ඒ කාලේ කරුණාවෙන් දයාවෙන් මේ අවුරුදු මේ 13න් පස්සේ ගහන්න බනින්න එපා කියලාත් එහෙම කතා කරලා තියෙනවා. එහෙමයි. ඒ ජීව විද්‍යානුකූලව ශරීරයේ හෝමෝන වර්ධන කාලයේදී එහෙම කටයුතු සම්බන්ධවත් විමසිල්ල ඉන්න වටිනවා අපිට. ඊට අමතරව වට දැන් ශනිකව ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ තරුණ පිරිස අතරේ අද මේ ක්‍රීඩාව කියන එක නෑ. ඉස්සර අපේ පන්සලෙත් ඉස්සරහා මේ එල්ලේ ගහනවා ළමයි. ක්‍රීඩාව තිබුණා. හරිද? ඉතින් අද ත්‍රිවීරදාරුවා මේ බයිසිකල් නැන්නේ පයෙන් ටිකක් එහෙම ගියා. එහෙමයි. එතකොට කලාව තෙරුවන් සරණ ගිහිලා කොහොමකංකාරිය එතකොට ඔය රූකොට ඔය පන්සලේ හුඟක් මේ හාමුදුරුවෝ තමයි අර ජනතාවගේ සමගි සම්පන්නකම ආවේගකම අඩු වෙලා සමගිය හිතේ සහනය ධර්මයේ තුලින් මේ කලාවට සම්බන්ධ කරලා මුහු කරලා දුන්නේ. එහෙමයි. ගමේ පන්සලේ බණමඩුව එහෙම නැත්නම් මේ ධර්මශාලාව නාට්‍ය පෙන්වන නාටකම් පෙන්වන තැනක් බවට පත් වෙලා තිබුණා අපේ හැම. ඉතින් ඒ විනෝදේ දැන් ඉස්සර බලගල පිරිවෙන්නේ තරුණ බස් සමිතියක් තිබුණා. ළමයි 100 ගණන් 10 ගණන් හිටියා. අපි ක්‍රිකට් රේස් පවා ගියා. ළමයිට වෘත්තීය පුහුණු ඒවා මම ඇතුලේ දාලා දීලා තිබුණා. එතකොට සුහදත්වය ඇති වෙනවා. එයාට නිකන් ඔක්කොම මේ ලෝකේ ප්‍රශ්න ඇති වෙන්නේ මේ විවේක කාලෙදි කියනවානේ මිනිහට ලැබෙන විවේකේ නරක පැත්තට යොමු කිරීම තමයි සමාජේ නරක වෙන්නේ. එහෙමයි. එතකොට සමන්ට ලැබෙන විවේකයේ නිසිමකට යොමු කිරීමෙන් තමයි කෙනෙක් හරියන්නේ ජීවිතේ. එහෙමයි. ඒක අනිසි පැත්තට නේද දැන් ඔය පිටරට තියෙන පබ් කියලා සත්‍යන්තේ පඩි දෙනේ රටවල වල සත්‍යන්තෙන් පස්සේ හල්ලි නැහැ සුතුලා ගමවල. එහෙමයි. ඉතින් එතකොට අපේ පරිසරයේ ගමේ ගොඩේ ඉස්සර තිබුණා මේ අර වගේ ගෙදර අය එකතු වෙලා විනෝද වෙන එක. ඉතින් ක්‍රීඩාව කියන එක අවුරුදු කාලට ඒ මොකක්වත් නැහැනේ දැන්. අපේ ශරීරයට අවශ්‍ය කරන මේ උත්තේජන ඇති වෙන විනෝද ගමන් යන එක එතකොට අර කොටින්ම මේ ක්‍රීඩාව කියන එක. එහෙමයි. ගමෙන් අද ඈත් වෙලා ළමයි ව්‍යායාමයක් නැහැ. මේ සපත්තු දෙකට තනකොළ පෑගෙච්ච නැතිලම මම දන්නවා. සපත්තු දෙකේ දාගෙන තනකොළ පෑගෙන්නේ නැහැ. ගොම පස් ටිකක් පෑගෙන්නේ නැහැ. එතකොට එයාට දෙයක් දරා ගන්න ශක්තිය ඇඟේ මදි. මොකද ආහාර පානත් ඉතින් හොඳ දේශීය ආහාර පාන වලට තැනක් නැහැනේ. එහෙමයි. ඉතින් ඔය මං පොලේ තියෙන පාට දාපු මුරුක්කු පොඩි පොඩි දේවල් නේ කෑම කන්නේ. එහෙමයි. ක්ෂණික ආහාර මුරුග දෙකක් නිමිතිය පරිප්පු ටිකක් දාලා කන්න. ඉතින් එහෙම මේ ආහාර රටාවෙත් ඉතින් ගැටලු තියෙනවනේ. කොහොමත් එක සමහර අයගේ හිත නිමිලා දැන් සමහර කෑම තියෙන ශරීරයේ කෝපේ වඩ වෙන සැර කෑම තියෙනවා තමයි. ඒවම කෑම බිබිතුනුත් වෙනස් වෙනවා. කොටින්ම මේ ගාතාවක් තියෙනවා ධම්මපදේ. මේක ගාතාවන මේ ඉංග්‍රීසියෙන් කිව්වොත් සුද්දේ $1 කෝටියක් විතර දෙනවා මේක. සිංහලෙන් ඉංග්‍රීසියෙන් කිව්ව වටිනාකම බලන්න මේ ගාතාව. අක්ඛෝදේන ජිනේ කෝධං අසාදුං සාදුනා ජිනේ. ජිනේ කදරියන් දානේන සත්‍යේ නාලික වාදින. මම මේකෙන්මයි ජීවත් වෙන්නේ. මේ ගාතාව හරි වටිනවා. අක්ඛෝදේන ජිනේ කෝධං. දැන් බුදුන් වහන්සේ කොහමද කෙනෙක් බැනගෙන ඉද්දි කෙරේ ඈතින් එද්දි හිනාවක් දානවා. එහෙමයි අපේ. ළඟට එද්දි කතාව පටන් ගන්නවා. එතකොට අපේ තරුණ පිරිසට තරුණ අය අතරේ කෙනෙක් බැන්නොත් ඇහුන්නේ නැහැ වගේ හිටියොත් පේන්න කන්න නෙල්ලි කෙරි දෙකක් දාගත්තොත්
තවත් බැනපන් මේ මචං හරි කියලා කොලේක ලියලා දුන්නොත් මම කියන්නේ සෙනික ප්‍රශ්න විසඳ ගන්න ඕන පුළුවන් හැටේ දාලා කෙනෙකුට කැමති නා. බුදුහාඳුනගේ සරණ ගිහිල්ලා බුදුන් වහන්සේ හැමදේම කර්ම සූත්‍රයේ කිව්වා මේ කාන්ති කියන්නේ ඉවසීම සම්බන්ධව දසපාරම ඉවසීම කියන එක හරි විශේෂ ගුණාංගයක් මේ ලෝකේ. හැබැයි හිතේ දරාගෙන මේ වෛරෙන් ක්‍රෝධයෙන් මේක බනින්න නැතු ඉන්න එක නෙවෙයි. අතෑරලම දාන එක. මට එයා එහෙම කරාට කමන්නේ නැහැ. ඒකට පිළිතුරු දෙන්න මං වෙන විදිහකින්. ඒකට ඒක කරන්නේ නැහැ. දැන් මම පාරේ යද්දි වාහනේ දාගෙන ගියේ නැති කෙනෙක් මම වාහනේ යද්දි එයා දාගෙන ගියොත් ඒ වගේ උත්තර දෙන්න බැරිද? කෙනෙක් අක්ඛෝදේන ජිනේකෝදන් කියන්නේ ඒකයි. ක්‍රෝධ කරන එකනට ක්‍රෝධ නොකිරීමෙන් Tamanට දිනන්න පුළුවන්. එහෙම නැතුව ක්‍රෝධෙන් ක්‍රෝධේ නම් බෑ. එහෙමයි. දැන් තියෙන ඉතින් අර පටස්නේ හැම එකටක වෙඩි තියාගෙන යන්නේ මේ. ඒ හැම දෙයකටම හේතුව තමයි Taman ජීවිතේ ජීවත් වෙන්නේ කෙටි කාලයේ ඒක බුදුන් වහන්සේ අනිත්‍යයි කියලා චතුරාර්ය සත්‍යයේ මුලින්ම පටන් ගත්ත දුක සත්‍යයනේ. එහෙමයි. නේද? ඒ කියන්නේ අපි රෝහලකට ගිහින් තියෙනවා නම් ඔය මේ ඒ වගේ ශරීර සෞඛ්‍ය ලෙඩ දුක මේ ඒ ස්ථාන වල ඒව රූපහානි පේනවනේ පාසල් පොතවල දානවා සීති අනිත්‍යයි කියන එක. එහෙමයි. බොහොම කෙටි කාලය කියන එක. ඒකනේ සමහරව ධනෙ රැස් කරගෙන තියෙන අවුරුදු 800කට විතර තියෙනවා. ඊපෙද අපි දැක්කේ ඒ පාරනේ පේන්නේ නැහැ. මරණාසුද භාවනාව වටිනාකම ඒකයි. ඒ තුලනෙත් පුළුවන් තමන්ගේ ආවේග අඩු කරගන්න. අනේ ඔයත් මැරෙනවා මාත් මැරෙනවා මොකක්ද කියලා. එහෙම ඒ පැත්තෙන් ධර්මානුකූල පුළුවන්. යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඔව් දැන් යථාර්ථයට කවුරු කැමති නැත්තේ. එහෙමයි. දැන් මේ අපේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයේ මේ පියෝගෝ දුක්ඛෝ කියලා තියෙනවා නේද? තමන් සතෙක් නෙවෙයි තමන් වටිනා පොල් ගෙඩි 100ක් දෙන ගහකට හෙන වැදුනොත් දුක නැද්ද අපිට? දුකක් ඇති වෙනවා. ඒන අපේ සංපයෝගෝ දුක්ඛව. මේ ආවේගය බුදුබණන්නේ කියන්නේ අප්‍රියන් එක එකතු වීම දුකක් කියද්දී අකමැති කෑම කමුණත් අපිට හඳු වෙන්නේ නැද්ද? අකමැති පරිසරේ දැන් මවුරුමක් හමුනොත් එහෙම අනුරාධපුරේ ඕක හදාගන්න කොච්චර අපි දඟලනවද ඈ අකමැති දේවල් කියන්නේ මේ පුජ්ජුල නෙවෙයි පරිසරේ Tamanට මේ රැකියා ස්ථානේ ඈ දැන් වන්දන ගමනක් යනකොට උනත් Taman කැමති කෙනා සීට් එකේ ඉන්නවනේ කැමති එහෙමයි අකමැති කෙනෙක් හිටියොත් මගදී බහින්න තේකක් බොන්න ගියොත් බහින්නේ නැහැ බයයි නේද ආරේ මම කියන්නේ ඒකයි ඔය කෝල් එකක් ආවත් සමහරු වටපිට බලලා තමයි ආරයට ඇහුනොත් දන්නවා ඉවරයි ඇහුනොත් ගියාව නිවුස් එක ගන්න මම කියන්නේ පරිසරේ පුජ්ජලෝකේ වටිනාකම එතකොට අක්ඛෝදෙන ජිනේකෝදන් අසාදුන් සාදුනා ජිනේ. Tamanට අසත්පුරුෂකම් කරන අයට සත්පුරුෂකම් කරන්න කියලා කියනවා. ඈ දැන් හිතන්නකෝ ඔබතුමා අතින් වත්තේ අඹ ටිකක් හදලා තීදි කට්ටිය ඉතින් මේ ඔබතුමාට නොදී ඉතින් අඹ ටික කඩලා කනවා කියන්නකෝ. නමුත් ඔයා එයාට හම්බෙච්ච වෙලාවක ඔයා අඹ ටිකක් අහුල එයාට දෙනවා. එයා බලනවා මට අර දුන්නේ නැහැ මම දුන්නනේ. එතෙන්දිම එයා හැදෙනවා මානසික ෂොක් එකක් වදිනවා. එහෙමයි. අනිත් පැත්ත කරොත් ඈ දැන් කෑම කනකොට කෙනෙක් කොරෙන් කද්දි ඔයාට හම්බෙච්ච කෑම මේ මල්ලි එන්න ඔයත් ගන්නව කියලා දුන්නොත් එහෙම ඒ වදින වැදිල්ල කොහමද? එහෙමයි අපේ. ඒක තමයි ගාතාව ඕක ඔගින පොතක් ලියන්න පුළුවන්. අක්කෝ දෙන ජිනේ කෝදන් අසාදුන් සාදුනා ජිනේ. අසත්පුරුෂයාගෙන් දිනන්න පුළුවන්නේ යහපත් වැඩ කිරීමෙන්. එහෙමයි. දැන් ගෙදර මං කිව්වේ ඒකයි. දැන් ගෙදර මේ කාමරේ අතු ගාලා ගිහිල්ලා අයියා කාමර ළඟ කොස්ස දීලා නවත්තන සමහර අතු ගන්න නැහැනේ. අයියාට පුළුවන් නංගී කාමරේ අතපොතු ගාලා මල් වාසයකුත් තියලා එනවා. දැන් මුණට කම්පුලට ගැහුවා නේද? 800 ගැහුවාගේ නෙවෙයිද? එහෙමයි අපේ ආවද. ඒ ඕවගේ ක්‍රම තුලින් Tamanට පරිසරය හදා ගන්න පුළුවන්. අනිත් එක තරුණයන්ට මම දෙන අවවාදය තමයි පාසලට මම කියලා දේශන පවත්වනවා. මම එතෙන්දී පටන් ගන්න ගුටි නොකන බණ කියලා මාතෘකාව. එහෙමයි. දැන් තරුණ අය දරුවෙක් ගෙදර එයාට ප්‍රශ්න ඇති වෙන්න එයා ගුටි කන්න බැනුම් අහන්න ප්‍රශ්න ඔක්කොටම ඇති වෙන්න හේතුව මොකද්ද? එයා දන්නේ නැහැ. ඔන්න මම අද හේතුව කියන්න. යම්කිසි කෙනෙක් මෙන්න මේ වාක්‍යය උදේට කියනවා නම් කිසිදාක එයාට හතුරු නැහැ. ඉස්කෝලේ ගුරුවරුත් ආදරේ සියලු දෙනාම යන යන තැන් වල මෙයා වන්දනා ගමන් යන්නත් පුතේ එන්නකෝ කියලා කියයි. මෙන්න මේ ටික කියන්න තියෙන උදේ. මොකද්ද? මම දක්ෂයි. මං අවංකයි. ආමේ මං ඉගෙන කියා ගන්නම් තාත්තේ මං හොඳට ඉගෙන කියා ගන්නම් කවි ටික සිරිමත් මේ කටපාඩම් ඔක්කොම කරන්නම්. මේ මගේ වරදක් තියෙනවා නම් කියලා දෙන්න. මං තරහ නැහැ. එහෙම කියලා ළමයි ලංකාවේ අහලා නැහැ නේද? මගේ වරදක් තියෙනවා නම් කියලා දෙන්න ටීචර් අම්මේ තාත්තේ මං තරහ නැහැ. එහෙමයි. ගෙදර වැඩපොළ තියෙනවා නම් මට කියන්න මාත් උදව් වෙන්න. ඔහොම කියනවා නම් මහත්තයෝ අයි ගුටි කණෙන් අදින ප්‍රශ්න නැහැ නේද ගෙදර? එහෙමයි අපේ ආවද. අද දෙමාපියෝ අවවාදයක් කරන්න බයයි, වැඩකට කතා කරන්න බයයි. දැන් තාත්තා උදැල්ල ගන්නකොට මම කොල්ල නැහැ අතුරු දහන් කොල්ලෝ. උදැල්ල සද්දට යනවා මගේ ඇල්ල මම කියන්නේ. එහෙමනේ. එතකොට එයා අර ආදර තටාක කියලා තියෙන જાතියක්. ආදර බැංකු කියන්නේ. Taman ගෙදර වැඩපොළ ඔක්කොම කරනවා නම් ගස්කොලන් ටිකුත් හිටවනවා නම් ගෙදර සතාටත් වතුර ටික බොන්න දෙනවා නම් දෙමාපියන්ට ඇඳුම් ටික හොදලා ඔක්කොම කරන දරුවා අතින් පිගන් කොප්ප සෙට් එකක් බිදුනත් අමතාත්ත ගහන්නේ නැහැ නේද? නෑ අපේ. කමන්නේ පුතේ කියලා කඩේ ගේම කියනවා මේ කියන්නේ. එහෙමයි. ඉස්සර අපේ ගෙදර
මේ සමහරට මම වැඩිපුර හුඟක් වැඩ කරපුවාම මේ මගේ මේ බත් එකේ යට මේ බිත්තර භාගයක් අම්ම බෝනස් දාලා හොරේ යට. එහෙම ලැබෙනවා. ඒකද තරුණ පිරිසට මම කියන්නේ අනුන්ට දොස්පරස් කී ඉන්නේ නැතුව රෑ නිදා ගන්න කලින් බලන්න ඔයා මට අද කොච්චර ගමනක් මම අනුන්ගේ හිතේ දෙවද මට කොච්චර කේන්ති ගියාද මම අද කොච්චර ලෝකෙට පවතින ගහක් කොලක් හිටෙව්වද කාටවත් හිත සැලසෙන්න ආදරෙන් කතා කරාද එහෙම මහත්ය තමන්ට තමන් ගැන හිතන්න පුළුවන් නම් බන ඕනේ නැහැ. තමන් වැරදි පිළිගන්න නැතිකමනේ මේ තියෙන්නේ. එහෙමයි. ඒක නිසා විශේෂයෙන්ම අක්කෝදෙන ජනේ කෝදහන් අසාදුන් සාදුනා ජනේ ජනේ කදරියන් දාන්නේ නැ තුන්වෙනි පියවර. ලෝභ කෙනාට ලෝභ නොකිරීමෙන් දිරන්න පුළුවන්. දැන් බන්ධනා ගමනක් යද්දි සමහරු ඉතින් ඔක්කොටම කැම්බි මරන් ගිහලා බෙදෙනවනේ. එහෙමයි. සමහර රුපියල් 5000ක් අරන් යනවා මාරු නැහැ කියලා එනවා ආපහු ඒක අරන් යනවා මාරු නැහැ. එහෙම නේද බන්ධනා ගමන් කියන්නේ නැහැ නේද? සමාජය කොන් එනවනේ. තමන්ට සමාජයේ මේ ගැරහුම් හින්ට් අරවාවේ ඔක්කොම වෙන්න හේතුව තමන්ගේ චරිතේනේ. එහෙමයි. තමන් ප්‍රීසීලිය නම් සමහර වන්දනා ගමන් එක්ක යන්න බෑ දෙපැත්ත ඇදලා කතා කියන ඔක්කොම ඉතින් මම කියන්නේ තමන්ට තරුණ පිරිසව කල්පනා කරන්න ඕනේ. එහෙමයි. වැඩිහිටියෝ ගැන එයා හිතන්නේ නැහැ. ඒ කට්ටිය හිතනවා අපිට ආදරේ අම්මලා ආදරේ කරුණාව නැහැ වීහිදන් දෙන්නේ නැහැ. තමන් හිතන්න ඕනේ මගෙන් වෙච්ච අඩු පාඩු මොකද්ද කියලා. එහෙමයි. දුන්නාද කියලාද අත්තාන මේ පටමෙම පතිරුවේ නිවෙසේ කියලා. මංගල සූත්‍රයේ තියෙන අත්ත සමාපනේ දිහිච අත්ත සමාපනේ දිහිච තමන් යහපතේ පිහිටවන්න කියලා. එහෙමයි. අම්මේ මං මේ වරද කරා තමා වෙන්න මං ආයෙ කරන්නේ නැහැ. මේ තාත්තේ ඇඳුම් ටික දෙන්නකො මං හොදලා දෙන්න. එහෙම කියපු පට එක පුතෙක් කොළඹ දිස්ත්‍රික්කේ හොදලා දෙන්න. සහතික නම් මෙච්චර තියෙනවා. තාත්තා සෙලිපෙලා ඉන්නවා ඇඳුම් ටික දෙන්න හොදලා දෙන්න කියලා කියපු පුතෙක් මට කියන්නකො දුවේ නෑනේ. ඉතින් තමන්ගේ අඩුපාඩු ගොඩක් තියාගෙන ආදිතේ කරුණාව ඔක්කොම ලබා ගන්න බෑ. තමන් මුලින්ම මේ තමන් හොඳට පිළිහිట్లా ඉන්න ඕනේ. ඒකට තමයි අම්බලට්ටික රාහුල සූත්‍රය තියෙන්නේ. අම්බලට්ටික රාහුල සූත්‍රය කියන්නේ යම්කිසි ක්‍රියාවක් හොඳද නරකද කියලා මැනගන්න ඒ ක්‍රියාව Tamanටත් හොද වෙන්න ඕන අනුන්ටත් යහපතක් වෙන්න ඕන. එහෙමයි. සමහර අනුන්ට යහපතක් වෙන්න ගමේ මයට ගිහිල්ලා උදව් කරනවා. Tamanගේ ගෙදර වහලේ තෙමෙනවා. එහෙමයි. මගේ එහෙම දරුවොත් ඉන්නවනේ. ඒකින්ද Tamanට වටේ පිරිස ආකර්ෂණ ඇති වෙන්න. ඒවා කියන්න කලින් ගිහිල්ලා හොයලා බලලා වැඩ කරනවා නම්. එහෙමයි. ගෙදර දොරේ මේ ටොයිලට් එක දොරක් හැල්ලා නම් ඒක බාස්ලා දාලා හදාලා පුතා දෙනවා නම් මම කියන්නේ සුළු සුළු දේවල් වලින් එහෙමයි අපේ හිත දිනාගත්තොත් එයාට වෛරය කෝධය ඇති වෙන දේවල් සමාජයෙන් වෙන්නේ නැහැ. එහෙමයි. අපේ හාමුදුරනේ දැන් මේ විශේෂයෙන්ම දැන් රැකියා කරන තැන්වල වැඩ කරන තැන්වල ඒ වටපිටාව ඇතුලේ අපේ හාමුදුරනේ ප්‍රශ්න ඇති වෙනවා වැඩි. ඕක අපේ හාමුදුරනේ බොහොම දැන් කිව්වේ අර ආයතනයක වැඩ කරද්දි මම මෙතන වැඩ කරන්න ඕන. දිගටම මම රැඳලා ඉන්න ඕන. කොහේ මොන ඔෆර් එක ලැබුණත් එහෙම නැත්නම් අපේ හාමුදුරනේ මොන වාසි මොන පඩි වැඩි කිරීම ලැබුණත් මම මෙතනින් යන්නේ නැහැ කියලා හිතක් හැදෙන්න නම් ඒ ආයතනයේ ඇතුලේ තියෙන වටපිටාව තමයි වැදගත් වෙන්නේ. ඇසුරු කරන පිරිස. ඒතර අපේ හාමුදුරනේ ඔහොම නොවෙන තැන් ඕන තරම් අද සමාජයේ තියෙනවා. එහෙම තැනක වැඩ කරද්දී මේ හිතේ ඇති වෙන ආවේග පාලනය කර ගැනීම සහ වහන්සේ කවගේ මේක දරා ගන්නද වෙන්නේ පාලනය කර ගැනීම නැත්නම් ඒක ඉවත් වෙන එකද මොකද්ද කරන්න ඕන අපේ හාමුදුරනේ? එකම පිළිතුර තියෙනවා සාර්ථකයි මම කිව්වා. සත්පුරුෂයාගේ ලක්ෂණ තියෙන තැන තියෙනවා විනයේ මච්චේ මලං කියන්නේ දැඩි ලෙස ලෝභකම් කරොත් ආයතනයක කෙනෙකුට ඇතුලේ ස්වාමියාට හෝ කාටවත් පවතින්න බෑ. එහෙමයි අපේ හාමුදුරනේ. තේරුණාද? දැන් මම උදාහරණ කියන්න යන්නේ නැහැ මේ මම යන ඕන තැනකට මම දෙයක් අරගෙන යන්නේ. එහෙමයි. දුන්නාසෙත් දන් දෙන්න කියලා අපිට තියෙන දස පුණ්‍ය ක්‍රියා දස පාරමිතා ඔක්කොම බුලට දෙන දාන කියන වචනේනේ. එහෙමයි. දැන් ඉස්ලාම් ධර්මයේ තියෙනවා කෙනෙකුට hina වෙන එකක් දානයක් කියලා. එහෙමයි. හරිද? දැන් ස්පීච් තෙරපි කියලා තියෙනවා. දැන් ඇමරිකාවේ එහෙම නර්සස්ලාට ලෙඩාලන්ට කියලා බෙහෙත් පෙත්ත දීලා කතා කරවව ජොබ් එක නැහැ. එහෙමයි. කතාවේ සැනසීමෙන් කෙනෙක් සකස් කරන්න බැරිද? දැන් අර කොරෝනා කාලේ හුඟක් මිනිස්සු පීඩනය හිටියේ මම අඳුරන්නේ තේරට කතා කරා. සේරමහන ස්වාමීන් වහන්සේ කොහෙද කියලා. ඉතින් පිංකුසල් දෙක වෙස ලංකාවේ කවුරුත් දන්නේ නැන්නේ වැඩි. එහෙමයි. දැන් ඔබතුමා පාරේ යද්දී අඳුර නැති කෙනෙක් වාහනේ ගොඩ කරන් ගිහිල්ලා බස්සන්නකො මගෙන්. අන්න කුසලයක්. අඳුරන්නේ දැන හිතක්වත් අඩු නෙවෙයි. ඉතින් තරුණ පිරිසක් දැනගන්න ඕනේ. දැන් හිතන කාර්යාලේ ඉන්නවා කියන්නකො. එතකොට දැන් තමන් කන එක දවසක් හෙටේ ඉඳලා ඒක පුළුවන් දියුලුවකයක් කරගන්න. මොකද්ද? තමන් උපන් දිනයක් හරි බොරුවට හරි දිනයක් දාගෙන හරි ගිහිල්ලා කෑම ටිකක් ඔක්කොම බෙදුවොත් ඔය ප්‍රශ්න විගරද නැද්ද ඔක්කොම? සමහරව ලේසියෙන් දෙනවද මම මේක කියන්නේ? එහෙමයි. එක දවසින් ඒ ස්ටාෆේ ඔක්කොම කට්ටිය තමන්ගේ පැත්ත නම ගන්න පුළුවන් නේ. එහෙමයි. නේද? දැන් මම ඕන තරම් ඔය දීලිපිටියේ රෝලේ තතේට සැරයක් මාස දවස් දෙකක් මම කවුපි ටිකක් තම්බලා ලෙඩ්ඩු අඳුරන්නෙත් නැහැ. මං ඉතින් අඳුරන්නකමට දුන්නොත් වැඩක් නැහැ. ඒක අයියා දන්නෙත් නැහැ මම තම්බලා මේ දීලිපිටියේ ඕන කෙනෙක් දන්න ස්පිතාලේ ඒ කියන්නේ මේ කුසලයේ කියන්නේ දැන් මේ දැන් හොරකමක් කරන්න පුළුවන්කම තියෙද්දි නොකර සිටීම. කුසලයේ. ඒක අමාරු නේවා. දස අකුසල් කියලා වෙනම තියෙනවනේ. දැන් ගෙදර සල්ලි ටිකක් වැටලා දැන් තාත්තට කෝල් එකක් දෙනවා මේ තාත්තේ මෙන්න රුපියල් 5000 වැටලා කියලා අත තිබ්බ ගමන් කුසලයක් සිද්ධ වෙලා ඉවර. සිතවිලිත් කුසල්. එහෙමයි. එතකොට තරුණ පිරිසට එහෙමනම් පුළුවන් මොකද්ද? අන්ෝන්‍ය වශයෙන් විශ්වාසය ඇති කරගන්න. විතරම ඔයාගේ දෙයක් අරයා හොයනවා කියලා තේරුනොත් එහෙම ඒ ජීවිතේම ඉවරයි.
සමහරු ඉන්නේම කෙනෙක් ගැන හොයන්න. අපරේසම් විලෝමාන කියලා බුදුදහමෙම කියනවා. එයා දැක්කත් සමහරු බයයි. ඇයි? එහෙම මාදාචන තියෙනව නේද? හොය යන. එතකොට ඒ වගේ තමයි සමහර පන්සල් වුණත්, ආගමික ස්ථාන වුණත්, ඉස්කෝල වුණත් අවිශ්වාසයේ ස්ටාෆ් එක හැරි ගොඩ නැගුණොත් මෙයා විදුහල්පතිට කියනවා හරි කියලා. ඒ තුලින් තමයි ඒක උන්නගෙන. නමුත් ඒ සියල්ල නැති කරන්න පුළුවන්. එයාට දිනයක් මොකක් හරි දාගෙන සමදානයක් දාන ළමයික සුද්ධ බුද්ධ කරනවා, වැඩ කරන ළමයිට කැම්පින් ටිකක් අරන් දෙනවා. එහෙමයි අපේ හම්. දැන් ස්ටාෆ් එකේ ඉන්න අය පොඩි සංග්‍රහයක් දෙනවා මම කියන්නේ. ඒ තුලින් ඕක විනාඩි දෙකෙන් පුළුවන් ඒක ඇති කරගන්න. අරකට ලෝභකම තියාගන්න බෑ. ඒකයි මේ අභිජ්ජා දැඩි ලෝභයේ විනාශකාරී කියන්නේ බුදුහාමුදුරුවෝ. එහෙමයි. කොතන ගියත් ස්වාමීන් වහන්සේනන්ට දන් දෙන්නේ. හාමුදුරුවෝ මකුණ ලෝභ වුණොත් ඒ පලාතේ ප්‍රශ්න ගොඩක් සිද්ධ වෙනවා. එහෙමයි. දැන් මහායාන හාමුදුරුවෝ ඕන තරම් දන් දෙනවා. ළම අපේ පෙරපසල් පටන් ගත්තේ මහායාන හාමුදුරුවෝ. ඒ හැමකට අපි එහෙම දෙනවා අඩුදෝ කියලා හාමුදුරුවෝ පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. පන්සලේ වැටෙන ගහක ගෙඩියක් හරි හොදලා ළමයෙකුට කන්න පාරේ යන්න දෙන්න බැරිකම නැහැ. එහෙමයි අපේ හම්. ඒක නිසා අර තරුණ පිරිසට මම කතා කරන්නේ මේ ඉවසීම කියන එක. ඒක තේරුම් අරගෙන ඉවසන්න ඕනේ. හිතේ යටින් හදවගන්න එක්කෝ එයා සැරෙන් කතා කරලා දැන් මම නම් අත වශයෙන් මට තියෙන වෙලාවට මම දැන් රිදුර මහත්තයාට අඩුපාඩුවක් කියලා වාහනේ බහැලා රුපියල් 100ක් එනකොට දෙනවා. අර බැලපු නිසා. පස්සේ ඉවරයි එතකොට. ඒවා ඉවර කරගන්න ඕනේ. ඇඩියස් තියාගෙන ඉන්න හොඳ නෑ ගොඩාක්. එහෙමයි. අවස්ථාවක් එනකන් ඉඳලා දැන් අමනාපකම් පොඩ්ඩක් තියෙන කෙනෙක් ඉස්පිරිතාල අසෙන පින වෙලාවේ මහත්තයා අපි බලන්න ගියා ලස්සන මහත්තයා බලලා එනවා කියනකො පළසු ටිකක් නෙස්ට මොල එකක් දීලා තරහ ඉවරද නැද්ද? හරියටම හරියට. වෙලාව වෙනකන් ඉන්න ඕනේ. රෝගී වෙලාවට ගියාම අර ඔක්කොම ඉවරයි. එහෙමයි. ඉතින් මම තරුණ අයට කියන්නේ ඒකයි මට ඕන විමසන්න මගෙන් එක එක ප්‍රශ්න වෙනම කිව්වොත් විසඳුම් තියෙනවා. එහෙමයි. එකක් සංගීත පුරුදු වෙන්න. සංගීත කලාව චිත්‍ර අඳින එක, පොතක් පතක් ලියන එක, ගහක් කුලක් හිටවල ඒව හැදෙන දිහා බලන් ඉන්නකොට ඒක භාවනාවක් ඒක. කලාවත් එක්ක සම්බන්ධ වෙන එක අපේ හම්. නෑ ගහක් කුලක් හැදිලා ගහකට දැන් කතා ගහකට මේ මතක සත්‍ය තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ද බෝධින් වහන්සේට මේ මතක සත්‍ය තියෙනවා කියලා මේ පොතපත පව හොයාගෙන තියෙනවා. එහෙමයි. ඒ වගේ සත්තුන්ට ඒ වගේ ගස් කොළන් එක ජීවත් වීම අපිට හරීම සත්‍ය සම්පන්නයි. එහෙමයි. ඉතින් යාගේ පරිසරයට ගැටලු ගොඩක් තියෙනවා නම් ඔය ඉක්මනට පොතක් කියවන්න ඒක සින්දුවක් අහන්න ඒක හඳවගෙන මතක් කර ඉන්න එපා. එහෙමයි. වත්ත පිටියට බහින්න බඩ කපලක යෙදෙන්න මම නම් කරේම මම උඟා දුෂ්කර ජීවිත ගත කරන අවස්ථාවලදී මම කරන්නේ පොතපතක ඒවා ලියනවා. දින පොතේ ලියලා ඊළඟ ලාපේ ටයිප් කරන දීලා පස්සේ මාතෘකාවක් දාන්න. පොත් 15ක් එහෙම කරා. එහෙමයි. ඉතින් මම ඒකයි මේ මාතෘකාවට මම සුදුසුයි කියන්නේ නැත්තම් මෙතන බණ කියද්දි සෙනග මේ කෑකෝ ගහයි මොනවා ඔය හඳුර නෑ මම පිළිපදින කෙනෙක් ඒවා. ඒවට විසුදු මාළඟ තියෙනවා. එක්ක බල් පෙට්ටියක් ඇති කරන්න, පූසෙක් ඇති කරන්න. ඒක නිමා ගන්න කොහොම හරි. දැන් පන්සල රටේ ඇමතිවරයෙක් මේ ගිය අවුරුද්ද කිව්වා මේ අනේ ඒ රටේ ජනතාවට ඔකට බල්ල පොසු හදන්න එපා නේ දරුවෝ හදන්න කියලා. සමහර ජීවිත සතුටක් ලබන්න බල්ල පොසුත් එක ජීවත් වෙලා. ඒ රටේ ලාස්ට් විල් එක අන්තිම කැමති පතල ලියන්නේ දරුවෝ බල්ලන් පොසන්න එංගලත් මම ඇහින් දැකලා තියෙනවා. එහෙමයි අපේ තරුණ පිරිසට මම කියන්නේ ඒ අවස්ථාවල මේ බුදුදහමේ තියෙන දේවල් උපයෝග කරගන්න. අත්හදා බලන්න. ප්‍රායෝගිකවත් විදිහට බලන්න. බඩනකොට hina වෙන්න. ඒක කොලේක ලියලා දෙන්න මේ ටිකක් දාලා මල්ලි බඩපන්. ආයේ බනින්න බෑනේ. එහෙමයි අපේ. අනික අරියාදු කරනකොට එකක්වත් ගණන් නොගෙන හිටියොත් ඔයා දිනු. ඒ අය කරන්නේ ඔයාට මේක තේරෙයි මේකට උත්තරේ රිප්ලයි එක දෙයි කියලා. රිප්ලයි එක දෙන්න දවස් 3-4 පහු වෙලා. ඒ වෙලෙම දෙන්න එපා. එහෙමයි. එතකොට අපේ හැමදෙන්නේ දැන් මේ ওই ප්‍රශ්න ගැන කතා කරද්දී පෞල් ප්‍රශ්න කියන එක මේ සමාජයේ ලොකු අවුලක්නේ අපේ හැමදෙන්නේ. එතකොට ඕක කෙලවර වෙන්නේ සමහර ලාවට හිරගෙවල්. ඔව්. අපේ හැමදෙන්නේ එහෙම නැත්තම් අද ගත්තට පස්සේ උසාවිවල දෙක්කසාද නඩු සෑහෙන ප්‍රමාණයක් දවසකට දකින්න ලැබෙනවා. ඒතර ඕක ලොකු ප්‍රශ්නයක් මේ සමාජ සංස්ථාව ඇතුලේ. ඒතර ඕකට මුලත් අපේ හැමදෙන්නේ මේ ආවේග පාලනය කරගන්න දරා ගන්න බැරිකම නේද අපේ හැමදෙන්නේ. අපි ඒ අයටත් උපදෙසක් දීලම අදවසේ වැඩසටහන නිමා කරමු. ඒකට ලොකුම දේ තමයි 30 කියන පඬිවරයා ලංකාවට ආවේ එක දෙයක් වෙන පැහැදිලා. බුදුන් වහන්සේ කියලා තියෙනවා නෝනට මහත්යර කියලා නෝනට කාරණා පහකින් සලකන්න කියලා. එහෙමයි. පළවෙනි එක තමයි සම්මාන නාය. සුද්දා එයා ක්‍රිස්තිස් මැතිනිය මේකට පැහැදිලා පීටිස් කියලා එංගලන්ත සමාගම පටන් ගන්න ත්‍රිපිටක පොත් ඉංග්‍රීසියෙන් ලියුවා. මොකද්ද මේ සම්මාන නාය කියන්නේ? ගෙදරට ගරුත්වය දෙන්න. අද මේ වාහන දෙනවට වැඩකාරු නෙවෙයි. දැන් ගෙදරට ඔබතුමාගේ ගෙදරට ආවොත් එහෙම ඔබතුමා ඉන්න වෙලාවට පන්සලේ ආන්දරුව මට ගහක් ඕන මහත්තයෝ ඔයා කියන ආන්දරේ අපි නෝනා ගෙදර නෑ අහලා කියන්නම්. ඕක ඉන්දියාවේ හැමතැනම තියෙන දෙයක්. ඉන්දියාවේ ගෙවල් කුලියට යන්න මේ ගත්තු අපම මම තව තානපති මම යවන්නේ. හින්දි දන්නේ හින්දා. ගෙයක් කුලියට යන්න ගියාම හැමෝම කියන්නේ මේ ගුරුජී අපි පත්නි කරපේ नहीं है वो दफ्तर गया हुआ है शाम को आएंगे बता दूंगा. නෝනා ගෙදර නෑ නෝනා ආපුවම අහලා කියන්න කියලා. මම බැලුවා තිගල් සූත්‍රේ ඕක දාලා තියෙන හේතුව. ඉතන ගරුත්තේ. ඊළඟට අපේ රටේ දැන් පල්ලියේ නම් මාස 3ක පුහුණුවක් දීලා තමයි කසාද බඳන්නේ. පල්ලිය අහලා බලන්න. එහෙමයි. මාස 3 මොකද ජීවිත යනකොට දෙන්නේ අදහස් ගලපන්න බෑ. ඒවා තීරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. ඉතින් මමත් පොඩ්ඩක් මේ අපමණපකම් තිබුණා කාන්තාවක් සිතින් මේ කට්ටිය ඉතින්. පස්සේ ජීවිත යන කුල බැලුවාම මේ කට්ටිය වෙනම කට්ටියක්. එහෙමයි.
එතකොට ඒ කට්ටිය ඒක තේරුම් ගන්න ඒක ජීවිත යනකොට අනික රටින් රට වෙනස් දැන් යුරෝප රටවල ලිවින් ටුගෙදර් දෙන්න විවාහ වෙන්න කලිනුත් ඒකටත් ඉඳලා හොයලා බලලා තමයි ඒක පරිසරය මම කියන්නේ. ඉතින් මේ අපේ රටේ ඒ සංස්කෘතිය යටතේ මේ ඒක ආර්ථිකයේ මතත් බොහෝ විට ඕක සිද්ධ වෙනවා. එහෙමයි. අනික වටේ ඉන්න යාළුවෝ නිසා. ඒ කට්ටිය සමගියෙන් විවාහ වෙලා ජෝඩුවක් ඉන්නවට කැමති නැහැ වැඩි කාලයක්. කොහොම හරි ගෙදර රණ්ඩුවක්වත් ඇහෙනවනම් තමයි ආස. මම දවසක් කිව්වා අපේ ගෙදර අපේ අයියා මල්ලක විවාහ වෙච්ච දවසක මේ පොඩුවට ගේ ඇතුළේ බඩු මුට්ටු පොඩි කරගන්න කියලා පොඩුවට පරණ කෝප ටික අහලා හරි සන්තෝෂ ආසයිනේ. පහුදාන අතින් අල්ලන් යන්න කියලා මම ඇස්සුවා. එහෙමනේ අහලා පහල කට්ටිය සමගියෙන් ඉඳ දෙන්නෙත් නැහැ. මේ පරිසරයේ මහත්ය පතුරුපදේශ වාසෝච පොතේ ලියන්න මේ පොතක් ලියන්න ඕනේ. එහෙමයි. ඒ පරිසරේ සමහර පරිසරවල එහෙම විවාහ වෙලා වයසකයි පේන්නේ අවුරුදු 80 එකට ඉන්නේ. ඒ කියන්නේ මේ වැඩිපුර උකත් උනත් බෑනේ. දැන් අද ටෙලිෆෝන් එකෙන් අහනවා මේ දැන් බස් එකේ යද්දිත් ඔයා කොයි බස් එකේද යන්නේ කොහෙද මගේ ඉන්නේ ඕවපෝ අහනවනේ දැන්. මේ ඉවරයක් නැති ප්‍රශ්න සැක. ලොකේෂන් එවන්න කියන අපේ ලොකේෂන් එවන්න කියන. ඒක නිසා ඒකටත් ඉවසීම කියන්නේ අපි අර විදිහට දරා ගන්න පුළුවන් නම් මෙයා දැන් අද දැන් නෝන දරුවෙක් හම්බ වෙනකොට දැන් මහත්යත් ළඟ බලා ගන්න කියනවා වෛද්‍යුරු ඇවිල්ලා. ඒ තරම් එයා දුකක් පීඩනයක් විඳින්නේ. ඒක නිසා ගෑනුන්ට අතවත් තියන්න එපා කියන එක. එහෙමයි. දැන් ලෝකෙ පිටරට නම් මේ ඒ තමන්ගේ දරුවට අම්මට නෝනටවත් අත තියන්න බෑ නඩු දානවා. එහෙමයි. අපේ රටේ පුරුණ තරම් හිංසාවක් කරනවද? සමහර හාමුදුරුවෝ මං කියන්නේ මාතෘකාව ගන්න කාන්තාවක්ම විහිළු උතාහලුවට අර බණ කියන ඒවා පවා තියෙනවා. ඒක නිසා මේ කාන්තාව කියන්නේ මව්පදු දින ශ්‍රේෂ්ඨත්වයක් තියෙන කෙනෙක් කාන්තාව. එයායි ගරුත්වය තියාගෙන හැබැයි ඉන්නත් දැනගන්න ඕනේ. ඈ එයා තව කෙනෙකුට ගරුත්වයක් දෙන්නේ නැතුව ඒක ලැබෙන්නේ නැහැ. එහෙමයි අපේ. අපි නම් සමහර ඩොංග පස්සෙන් දුවලා ගිහිල්ලා සමහරව දෙනවා කතා කරනවා. එතකොටත් ඒ කට්ටිය අනවශ්‍ය ප්‍රයෝජන ගන්නවා. එහෙමයි. එතකොට ඉතින් එයා රවට්ටලා ඉතින් ඒවත් වැරදි. ඉතින් මුගක් අනුකම්පාවටත් ගිහිල්ලත් මේ සමහරව අමාරු වැටෙනවා. මගේ කේන්දරේ එහෙම කියලා තියෙනවා. ඒක නිසා තරුණ කට්ටිය එහෙමනම් විවාහ වෙනකොට හරිම වටිනවා කේන්දර පොරොන්දක් නෙවෙයි. ඒක මේ කාන්තාව සම්බන්ධව ජීවිතානුකූලව ඒ කට්ටියගේ ස්වරූපي දැනගන්න එක. මම මෙතන කියන්නේ ඒවත් දැනගන්න අනුකම්පා කරනවා. අතවත් තියන්න හොඳ නැහැ. ඉතින් දරුවෙක් Tamanට දරුවෙක් දෙන්නේ හදලා දෙනවා ජීවිත පරදුරු තියලා ඒක නැති නෑ ගෙදර මූලිකත්වය දරගන්න. එයාට කැම ටිකක් හොල්ල දෙන්න සමහර කැමති නෑ. කුස්සිය අතුපතු ගන්න සමහර පිළිම කැමති නෑ. මොකක්ද ඒක තේරුම? පිටරටවල එහෙම නෑ. මහත්ය කුස්සිය උයලා මේ ඔක්කොම කරනවා. ඉතින් මේවා ගැන අපි දවසක වෙනම ඉතින් මම උපදෙස් දෙන්න තරම් දන්නේ නැහැ ඔය ගැන. මම හිතනවා ඒ කට්ටිය එකට විනෝදයෙන් ගමනක් යනවා නම් වන්දනා ගමන් යනවා කියන එක ලෝකේ හරියට සුද්ධ ඇවිදිනවා වන්දනා ගමනක් මහත්ය යන එකෙන්ම තමයි ජීවිතේ අපිට සතුටක් ලබන ප්‍රශ්න අමතක වෙන්නේ. ප්‍රශ්න අමතක කරගන්න පුළුවන්. ඒකට ගමන බිමනක් යනවා, ඒකට කෑම බීමක් කනවා. දැන් මම ඒකයි දන්නේ යුරෝප රටවල මිනිස්සු ඇවිදිනවා හරියට. පවුලත් එක්ක ඇවිදිනකොට මේ තමයි අදහස එළියට එන්නේ, සමගිය ඇති වෙන්නේ. එකම තැන හිටියාම එකම තැන පල් වෙනවා කියලා වගේ තමයි. එහෙමයි. ඉතින් ඒකින්ද පිරිසුදුට ගෙදර සමහරව ඉන්නේ නැහැ. ඉතින් ඒවා මම උපදෙස් දෙන්න ගියොත් එතන මේ මම හොඳ නැහැ. නමුත් මම පිටරට ඒවා දැකලා තියෙනවා. ඉතින් ඒ කාන්තාවන්ට සලකන හැටි ඉන්දියාවේ කාන්තාව එක මාසයකට සැරයක් බඩගින්න ඉන්නවා සමන්ගේ ස්වාමියාට දීර්ඝවාස ප්‍රාර්ථනා කරලා ඉන්දියාවේ. එක දවසක් බඩගින්නෙත් ඉන්නවා. ඒ තරම් ස්වාමි භක්තියක් තියෙනවා. භක්තිය. හැබැයි දෑවැද්ද ගන්නකොට වෙන ප්‍රශ්නයක් පැත්තක තියෙනවා. ඒත් මම කොල්ලෙන් ඇහුවා මේ මොකද අපතව දෑවැදි ගන්න කියලා විශ්වවිද්‍යාලෙම ගෙනන කාලේ. මේ මට කියනවා මේ දෑවැදි බන්තේජී ගුරුජී මම ඒවා ගන්නෙ මේ නෝනටම තමයි. ස්කූටරේ ඔක්කොම එයාට උගන්නේ. ඒතන හරි දෑවැද්ද ගන්නවා හැබැයි. එහෙමයි අපේ. නමුත් මිනිස්සයාට පුදුම කරුත්වයක් ඒ රටවල. අපේ රටේ පොඩ්ඩක් මේ මෙහෙම එකක් තියෙනවා. කාන්තාවොත් ඒ පැත්තේ පොඩ්ඩක් ඇඳුම ටිකක් හොදලා දීලා ටිකක් ඒ පැත්තට නැමෙනවා නම් දෙපැත්තම මම කියන්නේ. දෙපැත්තම බැලන්ස් කරගන්න පුළුවන්. ඔළුව පාත් කරන්න ඕනේ දෙන්නම දෙපැත්තට. එහෙමයි අපේ ආදරේ. ඉතින් ඔබ වහන්සේට බොහොම පින් අද දවසේදී මේ විදිහට අපි තාම ප්‍රායෝගිකව කතා කරේ අපේ ජීවිතවල ලොකු ප්‍රශ්නයක් විදිහට ඇති වෙන මේ ආවේග පාලනය සහ දරා ගැනීම. ඉතින් මේක හරියට ඔබ තේරුම් ගත්තේ නැත්නම් ඔබ දරා ගන්න පුළුවන් කමක් ඔබේ හිතේ ඇති කරගත්තේ නැත්නම් ඔබ නතර වෙන්නේ කොතනද කියලා ඔබටවත් හිතා ගන්න බැරි වෙයි. ඔබට සමහර විට ජීවිතේ වටිනාම කාලේ ඔබෙන් අහිමි වෙන්නට පුළුවන්. සමහර විට ඔබට පසුතැවෙන්නට හේතුවක් බවටත් පත් වෙන්න පුළුවන් මේ කාරණාවම. ඉතින් එහෙම නොවෙන්න පසුතැවීමෙන් වළකින්න තමයි අපි මේ දහම් කාරණාවන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්ක මේ විදිහට සාකච්ඡා කරේ. ඉතින් අපි විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරනවා අද දවසේදී අපි මේ වැඩසටහන තුළින් විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණයෙන් අප ධර්ම සාකච්ඡාවෙන් ඒ වගේම ධර්ම දාණයෙන් මේ ආදී වශයෙන් රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපේ ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කායික මානසික චිත්ත පීඩාවන් දුරු වෙලා මේ ආගමික ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් බොහෝම සුව
සුවසේ සිද්ධ කරන්න අපේ ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවායි කියලා අපි සාදුකාර නංවල ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඉතින් මේ දෙසින් අපි ප්‍රාර්ථනාවන් එකතු කරනවා වගේම අපි විශේෂයෙන්ම මතක් කරන උන්වහන්සේ පිටිපදව කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දෙවුලපිටිය බලගල්ල සරස්වතී පිරිවෙනේ කෘත්‍යාධිකාරී ආචාර්ය හිඳකල ඥානාධාර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේ වැඩම කරන්නට යෙදුනේ. ඉතින් අපි ඔබට මතක් කරනවා දසත රූපවාහිනිය ජාතියේ රූපවාහිනී සන්නාමය විශ්වාසනීය සන්නාමය දසත රූපවාහිනිය සමගින් ඔබ එකතු වෙලා හැම සතියන්තයකම සෙනසුරාදා දවසේ මේ වැඩසටහන නරඹන්න සූදානම්ෙන් ඉන්නේ. ඒ වගේම දසත ටීවී නිල Facebook පිටුව ඒ වගේම YouTube නාලිකාව සමගින් එකතු වෙන්න. එතකොට ඔබට මේ වැඩසටහන් නිරන්තරයෙන් නරඹන්නට සහ මේ පිළිබඳ තොරතුරු එකතු කරගන්න තවත් බොහෝ කාරණාවන් ජීවිතයට එක් කරගන්න පුළුවන්කම තිබෙනවා. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරන්නයි සූදානම් වෙන්නේ. ලබන සතියේත් සුපුරුදු වෙලාවට හමු වෙන බලාපොරොත්තු වෙන ඉතින් අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ දසත රූපවාහිනී නාලිකාව විශේෂයෙන්ම දසත මාධ්‍ය අපේ සභාපතිතුමන් ඒ වගේම නිෂ්පාදකතුමන්ලා මේ නිදි වර්ජිතව රාත්‍රිය පහන් කරමින් මේ ලෙසින් අද තවත් බොහෝ වෙලාවක් කොට වැඩ කටයුතු තියෙනවා මේ තාක්ෂණික කටයුතු නිමා කරන්න. ඉතින් ඒ ලෙසින් කැපවන තාක්ෂණික ශිල්පීන් කැමරා ශිල්පීන් ඇතුළු හැමදෙනාටම මේ රැස් කළ පින ජීවිතේ යහපත පිණිසම හේතු වාසනා වේවා. ඔබටත් ඒ පිනෙන් ජීවිතේ යහපත් කරගන්නට සූපත් කරගන්නට දැවෙන සිත නිවා ගන්නටම මේ පින් හේතු වාසනා වේවා කියනා වූ උතුම් පැතුමත් එක්කයි අපි අද දවසේ වැඩසටහන නිමා කරන්නේ. රැඳෙන්න දසත රූපවාහිනිය සමගින්.